समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सद्मङ्गलम् धम्मश्रवण कालो अयं वदन्तां धम्मश्रवण कालो अयं वदन्तां धम्मश्रवण कालो अयं वदन्तां नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चतुक्कंतुं पंचक्कंतुं व्यामुपनिष्कमिं अलंदाकेतो संतिं चिन्ते अवसावन्ति वासनावंत सत्पुरुष काल के बौद्ध परिवार में ඔබ හැමදෙනාම ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව කිසසත් පංචශීලයේ සමාදන් වෙලා සියලු තුන්වනපත් වෙලා දැන් බලාපොරොත්තු වන්නේ වස්තුම් මාසයේ පුරාවටම සිද්ධ කරනු ලබන ධර්ම දේශනා මාලාවේ නිරුදිනේ පවත්වන ලබන ධර්ම දේශනාවන් මාලාවේ අවසාන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ आदवसे में उतनो धर्म देशनावे दायकत्वे बारගෙන කටයුතු කරන්නේ පින්න තුන් බලාපොරොත්තු වෙනවා මේ පරමව සැපත් වෙන දේතුන දීයා සෙමිරත්න කේතුමානන්ට තේකේදාස මාමාට ඒකුපේතියයට ඒකලේනා මන්දලේ මාතාවට පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කියන බලාපොරොත්තු වෙනවා අයියේ කුසමාවේදී මෑණියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම විහාරස්ථානයේ වැඩවාසය කරන කරුකටේතු වන්නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම කරුකටේතු හාමුදුරුවෝ වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීමට දේශිකානන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම පින්කමට උදව් උපකාර කරපු ඒ වගේම සහභාගී වෙන දෙන සියලුම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට मंगला मानसिर्म सेनान पुता चेसिका दुव चावक पुता मुतुज पुता वसंत महात्मा तुरु सिरदेनाटम से प्रार्थना करන්නට ඒ වගේම මේදී සිනජාති මිත්‍රාදීන් පින් පැවැරීම පන්සේ පදේසි දක්ෂිනා මහත්මියගේ සහ ඒ සුතන්ත මහත්මයාගේ ආදරණීය දියණිය සයහානා වේයා නිදුක් නිරෝගී ඒ දියණියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ මේ වෙනවිට සබ්ද කර්මයක භාජනය වී ඇති නිසා මේ දියණියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් මේ ධර්ම දේශනාවේ අරමුණු කොටගෙන තමයි සිද්ධ කරනු ලබන්නේ. එමනම් ඔබ හැම දිනම සත්‍ය ගෞරවයෙන් යුක්තව ධර්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ ඒකේ මොකදවාදනා වූ කුසල ශක්තියෙන් කොටසක් මේ නම් සඳහන් කරන මේ පාරවතික දෙනාටම ධර්ම ශ්‍රවණය කරන ඔබ නම් මේ පාරවතික දෙනාටම පරලෝකයේ මේ පින් තරමෝදන් වේවා සදීවත්ත සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ සිටිනේ සම්පත්‍ය කර සේවා අවසානයේදී ඔබ අපැම් දෙනාටම උතුම්නෝ නිවැරදිම සැලසීම ලබා ගැනීම පිණිස මේ ධර්ම දේශනාවේ දේවා වාසනාව වේවා කියන උතුම්නෝ ප්‍රාර්ථනාවෙන් යුතුව හැම දිනම සාදුකාරය දේව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. ඒවත් අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට හේතුනේ ඒ ධාතාවෙන් උත්තමා තේරණේ විසින් දේශනා කරපු ගාථා ධර්මය සත්‍යයනා කරපු ගාථා ධර්මය ඒ ගාථා ධර්මය අනුව උත්තමා තේරණිය පිළිබඳව කතාවේ සඳහන් වෙන්නේ අපේ සීලය පිළිබඳව මේ පිනතුන් සීලය පිළිබඳව ධර්ම දේශනාවක් අහලා තියෙනවා. නමුත් මේ උත්තමා තේරණිය ඒ සංසාර ජීවිතයේ සමාන රැකපු සීලය පිළිබඳව උදම් අනනවා ඒ අහල් ඵලයටපත් වුණාට පස්සේ මම මේ විදිහට සංසාර ජීවිතයේදී සීලය ආරක්ෂා කරලා ඒ නිසා මට මේ විදිහේ සැප සම්පත් ලැබුණා. මම මේ වගේ ජීවිතයක් ගත කරා කියලා
ඇය රහත් ඵලයටපත් වුණාට පස්සේ උදාහරණනවා කියනවා. ඒ ගාථා ධර්මයේ කුයි මාතෘකාව වශයෙන් ලබාගෙන ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වේ. පින්වත්නි උත්තම තෙරණිය අපේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රවීණගත 16ක් වෙලා තමයි ඉතිරිලා තිබුණේ. ඒකනේ බන්දුමා කියන නුවර, බන්දුලේ කියන නුවර, බන්දුමා කියන රජ කෙනෙක් හිටියා. ඒ රජුව රජ කරන කාලේ තමයි ප්‍රවීණගත 16 වෙලා උත්තමා තෙරණිය උපත්තියක් ලැබලා තිබුණේ. රජතුමා බන්දුමා රජතුමා මොකද කරන්නේ? හැම දවසකම පොහොය දවසේ එනකොට සිල් සමාදන් වෙනවා කියනවා. ඒ සිල් සමාදන් වෙලා දවල් දානේ ලැබුවාගෙන් පස්සේ ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරලා කටයුතු කරනවා. උඩ මේ දිහා දැක්කට පස්සේ රජතුමා එහෙම කරනවා දැක්කට පස්සේ රටවැසියනොත් මොකද කරේ? පොහොය දවසට සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරලා ධර්ම ශ්‍රවණය කරලා කටයුතු කරන්නට යෙදුණා. අපි කියනවා ගෙවල් වල ඉන්නකොට දෙමාපියෝ දෙන්න තමයි දරුවන්ගේ ආදර්ශමත්ම දෙන්න කියන්නේ. ඒ දෙමාපියෝ දෙන්න ආදර්ශමත් වෙන්නේ නැත්නම් එහෙම ගෙදර ඉන්න දරුවෙකුට නිවැරදි සමාජාන යෝජනයක් සිදු කරන්න පෞද්ගලික නැගීමක් සිදු කරන්න බැහැ. ඉතින් ඒ වගේම තමයි අපේ රජතුමාගේ රටවැසියන්ගේ ප්‍රධානියා දාන කුණේ නැත්නම් රටවැසියන් මේ දාන මාර්ගයේ යොමු කරන්න බැහැ. අර ඡන්දායෝක සාම්‍ය කෙනෙක් දැකලා ධර්මාශෝක වුණාට පස්සේ රටවැසියනොත් මෛත්‍රී දියුණු කරන තත්වයක ඒ වගේම සත්‍යයකට පවා හැම් පොකුණු හදන තත්වයක එදා ධර්මාශෝක රජතුමාගේ කාලෙපත් වුණා කියනවා. ඒ වගේ මෙතනදී බන්දුමා රජතුමාත් මොකද කරේ? සිල් සමාදන් වෙන දිහා දැකලා බණහන දිහා දැකලා රටවැසියනොත් ඒ ආදර්ශයට අරගෙන සිල් ආරක්ෂා කරලා බණ ධර්ම ශ්‍රවණය කරලා බණ අහලා කටේ ධාර්මික මාර්ගයේ කටයුතු කරන්න යෙදුණා. මේ දිහා දැකලා බලාගෙන හිටපු අර 16 වූ මේ 16 මොකද කරේ? බලාගෙන හිටිය රජතුමා මේ විදිහට බණ අහනවා සිල් ගන්නවා. එහෙමනම් ඇයි මට බැරි සිල් සමාදන් වෙලා බණ අහලා හිත ඉක්මවා ගන්න කියලා කල්පනා කරා. එහෙම කල්පනා කරන අයත් මොකද කරේ? සිල් සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරලා කටයුතු කරන්නට ඒකුණා. එහෙම සිල් ආරක්ෂා කරලා කටයුතු කරපු අය අවසානයේදී මේ ගියාට පස්සේ දිව්‍ය ලෝකේ උප්පත්තියක් ලැබුවා. එතෙන් පටන් පිළිවත්නි සංසාරේ ගමන් කරනකොට ඇය ලබපු සම්පත්තිය පිළිබඳව තමයි රහත් ඵලයටපත් වුණාට පස්සේ පැහැදිලි කරන්නේ. චතුක්කන්තුම් පංචක්කන්තුම් විහාරම් උපනික්කමින් අලද්දා හේතෝ සම්පින් කිත්තේ අවස්ථාවති. දැන් මෙය ලෝතර බුදු කියන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ උපත්ති ලැබලා අවුරුදු 7ක් වෙනකොට පැවිදි ජීවිතයටපත් වුණා. අවුරුදු 7ක් වෙනකොට පැවිදි ජීවිතයටපත් වුණාට හිත එකම කරගන්න බැරි වුණා. චතුක්කන්තුම් පංචක්කන්තුම් කියන්නේ හතර තවස්වතාවක්ම විහාරයට ගියා උපනික්කමින් ආපහු එනවා කියනවා කියන්නේ. ඒ වගේම අලද්දා හේතෝ සම්පින් කිත්තේ අවස්ථාවති. සිත එකම කරගන්න බැරි වුණා කියන්නේ. කීපවතාවක්ම සිත එකම කරගන්න උත්සාහ කළාට එක කරගන්න බැරි වුණා කියන්නේ. අන්තිමේදී මොකද කරේ? සහ බික්කෝණින් මොකදච්චින් යාමේ සද්ධාවිකාවෝ කියන්නේ. අන්තිමේදී යනවා සද්ධාව තියෙන වික්ෂුණය තමන්ගේ කරුණාවෙන් බලපු සද්ධාව තියෙන ඒ වගේම වික්ෂුණියක් කරා ගමන් කරනවා. එතකොට මේ කතාවේ නම් සඳහන් වෙන්නේ පිළිවත්නේ වටාචාර දෙන්නේ පිළිබඳව. ඇයලට ගිහිල්ලා මේ ඊට පස්සේ ඇය මොකද කරන්නේ? සාමී ධම්ම මන්දිරයේදී කණ්ඩායතන දාපියෝ කියන්නේ. ඇයට අනුකම්පා කළ සද්ධාව ඇති කරගෙන ඇගේ ශිෂ්‍යකම පිළිබඳව දැනගෙන මේ කණ්ඩායතන පිළිබඳව දේශනාවක් කළා. කණ්ඩායතන කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳවයි, ආයතන 12 පිළිබඳවයි, ඒ වගේම ධාතු 18 පිළිබඳවයි ධර්ම දේශනාව සිදු කරා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරාට පස්සේ
ඇය ඒ පිළිබඳව සතුට උපදවාගෙන දවස් 7ක් පින්වත්නි එක දිගටම නිසීදෙන් සුඛ සම්පිතෝය කියන්නේ. ඇය භාවනා කරමින් හිටියා. ඒ කියන්නේ භාවනාව වඩමින් දවස් 7ක්ම ගත කළා. 8 වෙනි දවසේ ඇය පාදේ දික් කරා. එතකොට සියලු කෙලෙස් ප්‍රහීන කළා දාලා තහත් ඵලයටපත් වුණා. ඊට පස්සේ ඇයි සඳහන් කරනවා මම සංසාර ජීවිතයේ මෙන්න මේ විදිහට සීලයක් ආරක්ෂා කළා. ඒ සීලේ විපාකය නිසා මම මේ කියන භවවලදී මම මේ කියන සම්පත් ලබාගෙන කටයුතු කරා කියලා ඇය උදාහරණනවා පින්වත්. එතකොට ඇය කියනවා අර බුදු පියාණන් වහන්සේගේ කාලේ මේ විපාක බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ විදිහට ප්‍රවීණගත 16ක් වෙලා ඉපදිලා හිටියා. ඒ ප්‍රවීණගත 16ක් වෙලා ඉපදිලා ඉන්නකොට පින්වත්නි මම මේ වගේ රජතුමා දිහා බලාගෙන සිල් ආරක්ෂා කරා. ඒ සිල් ආරක්ෂා කරපු නිසා තවුසිතා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා උප්පත්තියක් ලැබුවා. ඒ උප්පත්තියක් ලැබුවට පස්සේ ඇය කියනවා සෙව්සටක් පින්වත්නි. සෙව්සටක් දෙවිවරුන්ගේ මෙහෙසිය බවට පත් වුණා කියලා. ඒ වගේම තේසටක් කියන්නේ සක්විති රජවරුන්ගේ අගමේසිය බවට පත් වුණා කියන්නේ. අය රැකපු සීලය නිසා දෙවිවරුන්ගේ බව 64ක් කියන්නේ. දෙවිවරුන්ගේ මෙහෙසිය වෙලා ඉපදුණා කියන්නේ. ඒ වගේම බව 63ක් කියන්නේ. සක්විති රජවරුන්ගේ අගමේසිය වෙලා ඉපදුණා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ උප්පත්ති ලැබපු වෙලාවන් වලදී දෙවියන් අතර පැහැදුනාලු. ඒ කියන්නේ යොදුන් ගණන් උස තියෙන ඒ වගේම කුළු ගෙවල් 100 ගණන් වලින් එබි මහා විමන් පහළ වුණා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි ඒ උපදින භවවලදී අපි දන්නවා ඉස්සර මිනිසුන්ගේ තියෙන ධනවත්කම හඳුන්වන දේ තමයි ඇස් තියෙනවා ආශ්‍රයයන්ගේ තියෙනවා නම් ඇත්තු ඉන්නවා නම් ඒ වගේම තමයි රිය තියෙනවා නම් ඒ හැම දෙයක්ම ඒක ඒ කාලයේ තිබුත්තේ ඒ භවවලදී ලැබුණා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි රන් මුවා රිදී මුවා පළඟ මුවා කියන භාණ්ඩ ඒ කියන්නේ ඒ කාලේ තිබිලා තියෙන භාණ්ඩ ඒ කියන්නේ වටිනාකමේ වැඩි භාණ්ඩ ඒ කියන්නේ ඒ හැම භාණ්ඩයක්ම ලැබුණා වේ කියන්නේ. ඒ වගේ මේ කාලේ තිබිලා තියෙනවා කොසොම්බියා කියලා මේ කපු වලින් හදපු රෙදි පිළිපින්වත් මාර්ග වස්ත්‍ර තිබිලා තියෙනවා කියන්නේ. ඒ මාර්ග වස්ත්‍ර සියල්ලක්ම ඇයට ලැබුණා වේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි සුවඳ විලවුන් ආහාර පාන කැමති දේවල් ඒ ප්‍රාසාද මණ්ඩප ගෙවල් කුළු ගෙවල් මේ ආදී හැම දෙයක්ම ඒ සිල් රැකපු කුසලයේ නිසා Tamanට ලැබුණා කියලා තමයි අය උදන් අනන්නේ. එතකොට ඊට පස්සේ අය කියනවා මම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ උප්පත්තියක් ලැබලා 7 වෙනි වයස් වෙනකොට මම පැවිදි බිමටපත් වුණා. 8 මාසයක් යන්නේ ඉස්සෙල්ලා මං සියලු කෙලෙස් දුරු කරලා දාලා රහත් බලය ලබාගත්ත රහත් තෙරණියක් බවට පත් වුණා කියලා තමයි ඒ කතාවේ උත්තමා තෙරණියගේ කතාවේ කෙටියෙන් සඳහන් වෙන්නේ පින්වත්නි කියන්නේ. එහෙමනම් මේ සීලය පිළිබඳව තමයි එතනදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේක තියෙනවා පින්වත්නි සීලය කිව්වගෙන් පස්සේ ගිහි සීලය තියෙනවා කියන්නේ. දැන් ගිහි අය හැටියට ඔබට දේශනා කරලා තියෙන ශික්ෂාපද කීයක් තියෙනවද? කීයද? 5යි. ගිහි සීලය හැටියට සමාදන් වෙන ශික්ෂාපද කීයද? 5යි කියන්නේ. ඒ වගේම අටසිල් සමාදන් වෙනවා කියන්නේ. පොයි දවසට වෙන සමාදන් වෙන්නේ මොන සීලයේද? ශික්ෂාපද 8ක් පිළිබඳව කියන්නේ. එතකොට පංචශීල පද පහේ තියෙන තුන්වෙනි ශික්ෂාපදය අපි වෙනස් කර ගන්නවා කාමයේ මිත්‍යාචාරා කියන ශික්ෂාපදය අපි වෙනස් කර ගන්නවා අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදන් සමාදෙන්. අබ්‍රහ්මචාරය කියලා කියන්නේ පින්වත් ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ ලාමක හැසිරීමක් හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ ලාමක හැසිරීමෙන් ඈත් වෙනවා කියලා තමයි පොහොය දවසට ඇවිල්ලා ඔබ අටසිල් සමාදන් වෙනකොට තුන්වෙනි ශික්ෂාපදය වෙනස් කර ගන්නවා. ඒ වගේම තමයි ඊට පස්සේ විකාල භෝජනය කියන්නේ. විකාල භෝජනය කියන්නේ අරුණ මේ නැගෙන වෙලාව දක්වා පින්වත් ඒ කියන්නේ ඊරු අවරට යන වෙලාවෙ ඉඳන් එදා කොහොමද ඊරු උදා වෙන වෙලාව දක්වාම විකාලේ ආහාර කරගන්නේ නැහැ කියලා තමයි විකාල භෝජන ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ කියන්නේ.
ඊළඟට පින්වත්නි නච්ච ගීත වාදිත විසෝක දර්ශනා මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන මම නටන්නේ නෑ ගයන්නේ නෑ වයන්නේ නෑ මල් ගඳ විලෝන් දරන්නේ නෑ සුවඳ විලෝන් දරන්නේ නෑ කියලා සමාදන් වෙනවා. උච්චාසයන මහාසයන වේරමණී පින්වත් මම උස්සාසන මහාසන දැන් නම් ඒ උස්සාසන මහාසන සඳහන් කරලා තියෙන උස්සසුම් කියලා කියන්නේ පින්වත්නි හරියට මධ්‍යම පුරුෂයෙක්ට වඩා උස වැඩි එකක් ඒ කියන්නේ. ඒකට මධ්‍ය පුරුෂයෙක් කියලා කියන්නේ අඩි කීයක් විතරද ඒ කියන්නේ. සාමාන්‍ය මුස්සම කෙනා අඩි කීයක්ද? අඩි කීයක්ද? ඔව් ඒ උසම කෙනා කියන්නේ මධ්‍යම පුරුෂයෙක් ගානේ කියන්නේ. ඒ කියන්නේ මධ්‍යම පුරුෂයෙක්ට වඩා උස තියෙන ඒ උසසුම් ඒ කාලේ තිබුණාට අද ඒ තරම් පාවිච්චි වෙන්නේ නැල්ලු. ඒ කියන්නේ මේ ඊළඟට තමයි පිළිවන්නේ මහා ආසන කියලා කියන සැප පහසුකම් වැඩි ආසන වල පිළිගන්නේ. එතකොට සඳහන් වෙන්නේ එතකොට ඒ වගේ උච්චාසන මහා ආසන පිළිගන්නේ නැතුව එදාට ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරනවා කියලා තමයි සමාදන් වෙන්නේ. දැන් බලන්න එතකොට පොහොය දවසක ශික්ෂාපද කීයක්ද සමාදන් වෙන්නේ එහෙමනම් 8ක් විතරයි. දැන් මේ අත සමාදන් වෙන්න ඕන පොහොය දවසේ විතරමද? පොහොය දවසේ විතරමද? උපෝසථ අට්ඨාංග සීලය කියලා කියන්නේ මේ පොහොය දවසේ විතරක් ඇවිල්ලා සමාදන් වෙන නිසා ඒක. එතකොට අටසිල් සමාදන් වෙන්න කියලා කියන්නේ පොහොය දවසේ විතරද? පොහොය දවසේ විතරද? නෑ ඒ කියන්නේ. එහෙනම් කෙනෙකුට පුළුවන් නම් ඉක්මෙන්නේ කියන්නේ. අටසිල් සමාදන් වෙන්න කියන්නේ පොහොය දවසේ විතරයිද? පොහොය දවසේ විතරයිද? නෑ පින්වත්. ඉස්සර මිනිස්සු මේ ආර්ථිකයත් එක්ක යනකොට ජීවිතේ හැමදාම සිල් ආරක්ෂා කරගෙන අටසිල් සමාදන් වෙන්න බැරි නිසා මේක සතර පොහොය කරගත්තා ඒ කියන්නේ. පොහොය හතරකට සිල් සමාදන් වෙන්න පටන් ගත්තා ඒ කියන්නේ. පොහොය වල කීයකට ඉස්සර මිනිස්සු සිල් ගත්තද? සතර පොහොයට සිල් ගන්න පටන් ගත්තා ඒ කියන්නේ. ඊට පස්සේ ඒක ටිකෙන් ටික එනකොට මොකද උනේ? උපෝසථ අට්ඨාංග සීලය වුණා. පොහොය දවසේද විතරක් සිල් ගන්න දවසකට බවට පත් වුණා. සතර පොහොයෙන් දැන් සිල් ගන්න අය එහෙම නෑ ඒ කියන්නේ. දැන් මම දන්නේ අපේ පිරිවෙනේ නම් මම දකින්නේ නෑ ඒ කියන්නේ. එහෙම වෙන පන්සල් වලින් ගන්නවද දන්නේ අපේ පිරිවෙනේ නම් මම දැකලා නෑ. සතර පොහොයට සිල් ගන්න එන කෙනෙක් දැකලා නෑ ඒ කියන්නේ. ඉස්සර හැබැයි මම පොඩි කාලේ මම දැකලා තියෙනවා අපේ ගම්වල ඉන්න වයසක ආච්චිලා එහෙම සතර පොහොයට සිල් ගන්න යනවා ඒ කියන්නේ. දැන් මේක අද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඇවිල්ලා තියෙන ඔය දවස් කොච්චරද? උපෝසථ අට්ඨාංග සීලය විතරයි. ඒකත් ඉන්නොත් මම පොඩි කාලේ කියන්නේ මම පැවිදි වෙන කාලේ මම දැක්ක ඒ උපෝසථ අට්ඨාංග සීලය පැය කීයක් සමාදන් වෙලා හිටියද? පැය 24ක් හිටියයි. පැය කීයක් හිටියද? 24ක් හිටියයි. එතකොට මම මහාන වෙච්ච කාලේ මට හොඳට මතකයි මම මේ සිල් ගත්ත අයට ගිහිල්ලා සමහර රැයට ඉන්නකොට එහෙම මම මේ ගිලම්පස එහෙම හදලා දෙනවා සමහර විට ඒ අයත් එක්ක මම බණ කතා බහ කරනවා ඒ කියන්නේ ඒ අලත් බණ කතාවන් කරන මට පුළුවන් විදිහට මේ කතාවල් බලලා ඒක රැයට හිටියයි කියන්නේ. එතකොට දැන් ඒ උපෝසථ අට්ඨාංග සීලයේ පැය සීමා වෙලා දෙය කියන්නේ. මොකද ඒ සීලය කියන්නේ අපි එන්න මොකද කරන්නේ? මොකද කරන්නේ? මේ සීලය ගැන හිතන්නේ නැති තැනකටපත් වෙලා ඉන්නේ ඒක. අපි එන්නම මේ කරන්නේ සීලය ගැන හිතන්නේ නැති තත්වයකටපත් වෙමින් එන්නේ කියන්නේ. එතකොට අද බොහෝ දවසට 4 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? 4 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? 4 වෙනකොට යන්න බලන් ඉන්නේ කියන්නේ. එතකොට මේ උදේ ඉඳන් 4 වෙනකන් විතරද මේ සීලය ආරක්ෂා කරන්න ඕන? උදේ ඉඳන් 4 වෙනකන් විතරද? උදේ ඉඳන් 4 වෙනකන් විතරද? නෑ, ඒ 8 සීල් පුළුවන් නම් හැමදාම උන සමාදන් වෙලා හිටියට කිසිම ගැටලුවක් නෑ. ඒ 8ම අපිට හැමදාම ආරක්ෂා කරන්න බැරි නිසා තමයි ශික්ෂාපද කීයක්ද අපි ආරක්ෂා කරන්න හැමදාම බැඳලා ඉන්නේ. අපි ආරක්ෂා කියන්නේ 5ක් විතරක් ඒක. 5ක් විතරයි. ඊට පස්සේ තියෙනවා පින්වත් නවාංග සීලය කියලා. දැන් මේක අහලා තියෙන කට්ටිය කවුද අත නවාංග සීලය ගැන අහලා තියෙන්නේ? 8 සීල් කරනම් දැන් අහලා තියෙන දැන් මම 8 සීල් කිව්වා. අර මේ තුන්වෙනි ශික්ෂාපදේ වෙනස් වෙනවා. ඊට පස්සේ 6 වෙනිද 8 වෙනිද මම කිව්වා දැන් මේ කියන්නේ. ඊට පස්සේ නවාංග සීලය නවාංග සීලය සබ්බ සත්‍යේසු මෙත්තාය සහගතේන චේතසා විහෙරණං සමාදියාමි. නවාංග සීලය 9 වෙනි එක තියෙනවා. අට්ඨංග සීලයට තව එකතු වෙනවා එකක්. නවාංග සීලය කියන්නේ.
ඒතර මේ නවාංග සීලය පිළිබඳව සමහර අය අහලා නැහැ ඒ කියන්නේ. එතකොට ඒකේ අවසාන 9 වෙනි එක තමයි පින්වත්නි ඒ දවසේ මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්තව මොකද සබ්බ සත්‍යේසු මෙත්තායි කියන්නේ. මොකද කරන්නේ? ඒ දවස සියලු සත්වයින්ට මෛත්‍රිය වඩමින් කටයුතු කරනවා කියලා සමාදන් වෙනවා කියන්නේ. ඒ දවස හැම සත්වයකටම මෛත්‍රී වඩමින් කටයුතු කරනවා කියලා තමයි 9 වෙනි ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ. නවාංග සීලය සමාදන් වෙන්නත් පුළුවන් මේක. ඊට පස්සේ ගිහි කෙනෙකුට අවශ්‍යයි නම් තවදුරටත් අවශ්‍ය නම් හික්මීමක් අවශ්‍යයි නම් මොකද සමාදන් වෙන්න පුළුවන්? දස සීලය කියන්නේ. එතකොට ගිහි කෙනෙක් සමාදන් වෙනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, අප්‍රප්පචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මච්චුපමදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි, නච්චේකීත වාදී සුඛ දර්ශන වේරමණී සික්ඛාපදං සමාදියාමි, මාලා ගන්ධ විලේපන ධාරණ මන්නන විභූෂණත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි, ජාත රූප රජත පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඔන්න 10ම සමාදන් වෙනවා. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ, අබ්‍රහ්මචාරී ජීවිතේ මම ඈත් වෙලා අද දවසේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. ඒ වගේම මම බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ, ආ වෙලාවේ මම අනුභව කරන්නේ නැහැ, මම නටන්නේ නැහැ, ගයන්නේ නැහැ, වයන්නේ නැහැ. ඒ වගේම මම මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නැහැ, උස්සසු මහසු මම පිළිගන්නේ නැහැ, රන්තිදී මසු කහවණු පිළිගන්නේ නැහැ කියලා ඔන්න 10 සමාදන් වෙන්නත් පුළුවන් ගිහි අයට ඒක. 10 සමාදන් වෙන්නත් පුළුවන්. දැන් ඕක තමයි සීලය යන්නේ. ඒතකොට ගිහි අයට පුළුවන් පංචශීල සමාදන් වෙන්නත් පුළුවන්, අටශීල සමාදන් වෙන්නත් පුළුවන්, නවාංග සීලය සමාදන් වෙන්නත් පුළුවන්. මොකද? දසශීල සමාදන් වෙන්නත් පුළුවන් මේ කියන්නේ. එකින් එක කියන්නේ. එතකොට දැන් ඊට පස්සේ ඉන්න පැවිදි පැත්තට කියන්නේ. ඊට පස්සේ ශාසනීය පැත්තට. ඒ කියන්නේ පැවිදි පැත්තට කියන්නේ. ඒතකොට පැවිදි සාමණේර හාමුදුරුවෝ කිතර ශික්ෂාපද කීයක්ද? කීයද ආරක්ෂා කරන්නේ? කීයද? 10ක් කියන්නේ. දැන් එතනදී අර ගිහි අය සමාදන් වෙන දස සීලයට වඩා පොඩි වෙනසක් තියෙනවා මේ කියන්නේ. ඒ වෙනස කියන්නේ මේ කැඩිලා යන විදිහේ ශික්ෂාපදේ කියන්නේ. ගිහි අය සපදන් සමාදියද කියලා සමාදන් වෙනවා. ඒ අය කැඩෙන්නේ කැඩුමක් කීයද? එකක් විතරයි. ඒකට සාමණේර හාමුදුරුවෝ කොන්න ඔය 10ම සමාදන් වෙනකොට මේ අය මහාන කෙනෙක් දකින්න මෙතන දකින්නවා මේ හොරාට එහෙම නෙමෙයි ශික්ෂාපද සමාදන් කරවන්නේ මේ දායකයන්තු ඉන්න වෙලාවේ දෙමව්පියෝ ඉන්න වෙලාවේ තමයි මේ ශික්ෂාපද 10ම සමාදන් කරන්නේ. මොකවද පාණාතිපාතා වේරමණී සික්ඛාපදං, අදින්නාදාන වේරමණී සික්ඛාපදං, අප්‍රප්පචර්යා වේරමණී සික්ඛාපදං, මුසාවාදා වේරමණී සික්ඛාපදං, සුරාමේරය මච්චුපමදත්තාන වේරමණී සික්ඛාපදං, විකාල භෝජන වේරමණී සික්ඛාපදං, නච්චගීත වාදී සුඛ දර්ශන වේරමණී සික්ඛාපදං, මාලා ගන්ධ විලේපන ධාරණ මාන්දන විභූෂණත්තාන වේරමණී සික්ඛාපදං. ඒ වගේම උච්චාසයන මහා සයන වේරමණී සික්ඛාපදං, ජාත රූප රජත පටිඝාන වේරමණී සික්ඛාපදං කියලා 10ම සමාදන් වෙනවා. හැබැයි මේ 10න් එකක් හරි කඩ වුණොත් මොකද වෙන්නේ? 10ම නැති වෙලා යනවා. 10ම නැති වෙලා යනවා. එකක් හරි කඩ වුණොත් හැබැයි ආයෙ ඒක සිල් ගන්න යාළුවෝ අවස්ථාවක් දෙන්න. හැබැයි කඩ කරන්න කියලා කොතනකවත් නිතර නිතර කඩ කරලා නිතර නිතර සිල් ගන්න කියලා කොතනවත් නැහැ. කඩ වුණොත් 10ම කඩ වෙලා යනවා කියන්නේ. හැබැයි ආයෙ සිල් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමණේර කෙනෙකුට. එතකොට මට කියන්න දැන් මේ අය කවුරු හරි සාමණේර කෙනෙක් උපපැවිදි වුණොත් ඒ කියන්නේ උපපැවිදි වෙනවා කියලා කියන්නේ සිවුරු හැර යනවා කියන එක. ඒ කියන්නේ ඒ සිවුරු හැර යනවා කියන එක පවුද ඒ කියන්නේ. මොකද හිතෙන්නේ? පවුද? හරි. එහෙම පවු වෙනවා නම් මේ අය අටසිල් සමාදන් වෙලා ඉඳලා ආපෝ පංචශීල පද පහ රකින්න යනකොට පවු වෙනවද මං අහන්නේ? මොකද වෙන්නේ? පවු වෙනවද? අටසිල්නේ ඔබ කොයි දවසට ඇවිල්ලා සමාදන් වෙන්නේ මොකද්ද? ඒකට සාමාන්‍ය කෙනෙකුත් සමාදන් වෙන්නේ මොකද්ද? සීලය කියන්නේ. එතකොට අටසිල් සමාදන් වෙලා ඉඳලා ඇවිල්ලා කොයි දවසකට ආය ඔබ උදේට 4 විතර 5 විතර වෙනකන් ඉඳලා ගිහිල්ලා ආය මොකද සමාදන් වෙන්නේ? පාරිසෙල් පද පහ. එහෙනම් ඒකට පවුද? එතකොට අර එක දවසක් රැකපු පැය කීපයක් අද රැකපු සීලය නැති වෙලා යනවද? නැති වෙලා යනවද? එදාට ඔබට දන් දුන්නේ නැද්ද ඇවිල්ලා මිනිස්සු?
සීල් සමාදන් වෙන හිතයි එක දවසේ සීල් සමාදන් වෙනවා. එතකොට මේ සීලත් අයට දන් දෙන්නේ නැද්ද මිනිස්සු ඇවිල්ලා? ඒ දීපු වලට පව් සිද්ධ වෙනවද? පව් සිද්ධ වෙනවද? නෑ. එහෙනම් සාමණේර කෙනෙක් සත්‍යීය ආරක්ෂා කරන්න බෑ කියලා හිතලා උපපැවිදි වුණොත් එහෙම පව් වෙනවද? පව් වෙනවද? නෑ. ඒකට එයා මහාන වෙලා අවුරුද්දක් හරි දෙකක් හරි තුනක් හරි හතරක් හරි පහක් හරි රැකපු දස සීලය එයාට ඒ පින නැති වෙනවද? ඒ කාලේ දන් දීපුවට පින් නැති වෙනවද? නැති වෙනවද? නෑ. එහෙනම් මිනිස්සු මොකද කරගන්නේ? මිනිස්සු දැනුවත් කමින් හරි නොදැනුවත් කමින් මොකද වෙන්නේ? පවුද කරගන්නේ පින්ද කරගන්නේ? පව් කරගන්න සමාජයේ කියන්නේ. පව් කරගන්න දන්නේ නැහැ සමහර මේ සීලය ගැන සමහර දන්නේ නැති නිසා ඉක්මෙන්න ඕන විදිහ දන්නේ නැති නිසා පව් කරගන්නවා ඒක. දැන් මේ මෙගොඩ පින්වත්නි සාමාන්‍ය කෙනෙකුට තියෙන්නේ එනම් දස සීලයක් තියෙන උන්වහන්සේලාට සීලයක් ඒක. ඕන්නම් ඒක බැරි නම් මොකද කරන්න පුළුවන්නේ? ආපහු ගිහිල්ලා පාරිශීපත මහ රකින්න පුළුවන්. ඒකට බාධාවක් තියෙනවද? නෑ. බුදුදහම තුල තියෙන්නේ විවුර්ත චින්තනයේ පිට. හත් කාලයක දෙන්නෝ කී පාරක් පැවිදුණාද? හත් පාරක්. නමින්ම තියෙනනේ හත් කාලයක කියලා. පළවෙනි පාර මහාන වුණා හිත දමනය කරගන්න බැරි වුණා. ගේ ජීවිතේ මතක් වුණා ආපහු ගියා. ආපහු දෙවෙනි පාරක් එහෙමම ගියා. තුන් පාරක් ගියා. හතරවෙනි පාරක් ගියා. පස්වෙනි පාරක් ගියා. හයවෙනි පාරක් ගියා. හයවෙනි පාර ගියාට පස්සේ තමන්ගේ බිරිඳ දරුපොතුටදී පිළිකුල් සාගත හැඟීම ඇති වෙලා ඇවිල්ලා පැවිදි වුණා. හත්වෙනි පාර තමයි පැවිදි වෙලා මොකද උනේ? රහත් ඵලයට පත් උනේ පින්වත්. හත්වෙනි පාර ඇවිල්ලා තමයි රහත් ඵලයට පත් උනේ. එතකොට පින්වත්නි දැන් අපේ සමාජය තුළදී අපි මොකද්ද කරන්නේ කියන්නේ? දැන් බලන්න සාමණේර කියන පොඩි හාමුදුරුවෝ තුළ ධර්ම දීලයක් තියෙන්නේ කියන්නේ. දැන් පෞද්ගලික කාලේ තිබ්බ නාට්‍ය කීපයක් තිබ්බා. සූර්යාර්ණ තිබුණා, සිදු නාට්‍ය තිබුණා. මේ නාට්‍ය වලින් පොඩි හාමුදුරුවෝ නමක් කොතෙන්ද දැන්නේ කියන්නේ? කොතෙන්ද දැන්නේ? පොඩි හාමුදුරුවෝ නමක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැන් මේ ඔක්තෝබර් 1 වෙනිදා තිබුණා ඒ කියන්නේ. ලෝක ළමා දින. ඒ ඔක්තෝබර් 1 වෙනිදාම තමයි තියෙන්නේ මොකද්ද? දැන් ළමයි කෑ ගන්නවා අපේ දිනේ තමයි අපේ ඔක්තෝබර් 1 ළමා දිනේ තමයි අපි කෑ ගන්නවනේ මොකද්ද? අපේ වැඩිහිටි දිනයක් අද කියලා කියන්නේ. ඒතර දෙක බැලන්ස් වෙලා යනවා. ලෝක ළමා දිනයත් එදාමයි ලෝක වැඩිහිටි දිනයත් ඔක්තෝබර් 1 වෙනිදාමයි ඒ කියන්නේ. එතකොට පින්වත්නි පොඩි හාමුදුරුවෝ නමක් කියන කෙනෙක් දස සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් දැන්නේ කොතෙන්ද? දැන්නේ කොතෙන්ද? ළමයේ සමාදන් වෙන ශික්ෂාපද කීයද? 5ක් විතරයි. එතකොට දැන් මෙතන ගෙනල්ලා අවුරුදු 10ක ළමයෙකුයි අවුරුදු 10ක පොඩි හාමුදුරුවෝ නරකුයි දෙනක් කියලා තිබ්බොත් එහෙම. හරි දසමාස කුසේ තියාගත්ත අම්මත් වඳිනවා ඒ කියන්නේ. තාත්තත් වඳිනවා ඒ කියන්නේ. එතකොට මේ ඉන්න අපේ අම්මලාගේ තාත්තලාගේ වයසේ ඉන්න හැමෝම මොකද කරන්නේ? අර වඳින්නේ අර ළමයන්ටද එහෙම නැත්නම් පොඩි හාමුදුරුවන්ටද? පොඩි හාමුදුරුවෝ. ඇයි මේ පොඩි හාමුදුරුවන්ට වඳින්නේ? ඇයි? තමන්ට වඩා සීල නියත ආරක්ෂා කරන්න කීයක්ද? ශික්ෂාපද කීයක්ද? 5ක් විතරයි. පොඩි හාමුදුරුවෝ නම් මේ උන්ට කීයක් ආරක්ෂා කරනවා කියලා හිතනවද? 10ක් එක. එහෙනම් මොකටද වැරදි? බයකද? ගෙදරට එනකොට බයකද මේවා කරන්නේ? වතාවත් කරන්නේ බයකද? නෑ. එහෙනම් වැරදි මොකටද? ඒ සීලයට වැරදි කියන්නේ. ඒ සීලයට තමයි වැරදි පිළිවන්. එහෙනම් මට වඩා ශික්ෂාපද තියෙනවා කියලා එකයි. හැබැයි අපි හිතුවා මොකද කරේ? පොඩි හාමුදුරුවෝත් බෝල ගහන්න ඕනේ කියන්නේ. නැද්ද? හිතුවේ නැද්ද? පොඩි හාමුදුරුවෝත් බෝල නක්ෂදීත වාදිත ශික්ෂාපද අපි ප්‍රසිද්ධිය කඩ කරන්න මොකද කරේ? පුරුදු කරා කියන්නේ. ඒගොල්ලෝ අපි විනය බලාපොරොත්තු වෙනවා කියන්නේ. විනයෝ නාම ශාසනස්ස ආයු. මේ විනයෝ නාම ශාසනස්ස ආයු කියලා දේශනා කරේ මේ පැවිදි අයගේ සීලය විතරද? පැවිදි අයගේ සීලය විතරද? පැවිදි අය නිසා විතරද මේ ශාසනය පවතින්නේ? නෑ, පිරුවන පිරිස නිසා ඒක. එහෙනම් ඊ අය ආරක්ෂා වෙන්නත් ඕන මොකද්ද? පන් සීල් පද 5 ආරක්ෂා වෙන්න ඕන. එහෙම නැත්නම් අට සීල් ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැත්නම් දස සීලයක් ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් සාමණේර පොඩි හාමුදුරුවන්ගෙන් මොකද වෙන්නේ? දස සීලය ආරක්ෂා කරන්න ඕනේ. අපි හිතුවේ මොකද කරේ?
ශික්ෂාපද ප්‍රසිද්ධියේ කඩ කරන්න අපේ උදව් කරායි කියන්නේ. උදව් කරන්නේ නැද්ද? ශික්ෂාපද කඩ කරන්න උදව් කරායි කියන්නේ. නටන්න, ගයන්න, වයන්න. සින්දු කියන්න කිව්වා. ඊට පස්සේ මොකද කිව්වේ? නටන්න, ගයන්න, වයන්න. ඒ ශික්ෂාපදේ තමයි කඩ වෙලා යන්නේ කියන්නේ. ඊට පස්සේ මොකද කිව්වේ කියනවද? මාලා ගන්න දිලේපන ධාරණ මන්න විභූෂණ. දැන් සමහර ධාරණයක සෙන්ට් එකක් දෙනවා සමහර වෙලාවට. ඒ වෙනවා. පොඩි ආනෝ යාසෙන්. ඒකදී සාමනීර කෙනෙක්ගේ මම මේ කියන්නේ. තව උපසම්පදා පැත්තට ආවේ නැහැ. සාමනීර කෙනෙක් කියන්නේ. එතකොට එතනදී මොකද වෙන්නේ? මාලා ගන්න දිලේපන ධාරණ මන්න විභූෂණත්තා කියන එක කඩ වෙලා ඒ කියන්නේ එකක් කඩ වෙනවා කියන 10ම කඩ වෙනවා කියන එක තමයි ඒ කියන්නේ. එහෙනම් ආයෙ මොකද කරන්න ඕන? නිතර එහෙමනම් සීල් ගන්න වෙනවා සීලයක් ආරක්ෂා කරනවා නම්. එහෙනම් මේක සිව්වනක් පිළිසමයි මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නේ මේ පැවිදියට විතරක් විදියට බෑ. ඒක සිව්වනක් පිළිසම මොකද්ද වෙන්න ඕනේ? මොනවා හරි සීලයක් මත පිළිගන්න ඕනේ කියන්නේ. ඒතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිළිස නිසා තමයි මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ පින්වත්නි. එහෙම නැත්නම් මේ අපි විතරක් හිටියා කියලා ශාසනය පවතින්නේ නෑ ඒ කියන්නේ. ශාසනය පවතින්න නම් මේ අෂ්ටාරි පුජ්‍යලෝ ඉන්න ඕනේ කියන්නේ. ඒ අස්කාරි පුජ්‍යලෝ ඉන්න ශාසනය පවතින්නේ කියන්නේ. ඒක තමයි ශාසනයම පවතින්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට ඒ විදිහට පින්වත්නි දස සීලයක් තියෙනවා. ඒකේ කඩේනොත් අපි මේ විදිහට යන්නේ. ඊළඟට පින්වත්නි උපසම්පදා සීලය. අපි මොකද්ද සමාදන් කරලා තියෙන්නේ? උපසම්පදා සීලය. අපිට තියෙන සතර පාරාජිකාවකටපත් වුණොත් විතරයි අපේ උපසම්පදා සීලය නැති වෙන්නේ. දෙසින් ශික්ෂාපද 200 කීයක් තියෙනවද? උපසම්පදා වෙනමක් ආරක්ෂා කරනවද? පාටිමොක්ඛ සම්මත සීලයේ ඒක නෑ. වික්ෂු පාටිමොක්ඛයට අනුව ශික්ෂාපද කීයද? 227ක් කියන්නේ. 227. ඒ 227න්ම ශික්ෂාපද 4ක් තියෙනවා. ඒ ශික්ෂාපද 4 කියන්නේ පාරාජික 4. පාරාජික 4කටපත් වුණොත් උපසම්පදා සීලය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. උපසම්පදා සීලය නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? උපසම්පදා සීලෙන් තුනට පස්සේ මොකද කරන්න පුළුවන්? එක්කෝ සාමාන්‍ය කෙනෙක් විදිහට මොකද කරන්න ඕන? ඒ සාමාන්‍ය කෙනෙක් විදිහට දස සීලය ආරක්ෂා කරගෙන යන්න ඕන. එහෙම නැත්නම් මොකද කරන්න පුළුවන් වෙන්නේ? මේ උපසම්පදා සීලය ප්‍රතික්ෂේප කරලා දස සීලයක් බැරි නම් මොකද කරන්න ඕන? උපපැවිදි වෙන්න ඕන. අන්න දැන් එනම් පවුද උපපැවිදි වෙන එක? පවුද? උපපැවිදි වෙන එක පවුද? එයාට ක්‍රම දෙකයි තියෙන්නේ. පාරාජික සතර පාරාජිකයටපත් වුණ කෙනෙකුට එක්කෝ කරන්න ඕන සාමාන්‍ය විදිහට යන්න ඕන. දස සීල ආරක්ෂා කරන්න ඕන. එහෙම නැත්නම් මේක ආරක්ෂා කරන්න බැරි නම් මොකද කරන්න ඕන? උපපැවිදි වෙන්න ඕනේ කියන්නේ. උපපැවිදි කෙනෙක් බවට පත් වෙලා ඊට ආයෙ සීල් පුරාගෙන යන්න බැරිද? සීල් පුරාගෙන රාහත් වෙන්න බැරිද? බැරිද? පුළුවන් කියන්නේ. සීල පුරාගෙන ගිහිල්ලා ආපහු රහත් ඵලෙපත් වෙන්න පුළුවන්. සීලය විතරයි අතනින් මොකද අහිමි වෙන්නේ? සීලය විතරයි අහිමි වෙන්නේ. දැන් අටසීල් සමාදන් වෙච්ච කෙනෙක් ආපහු පංචශීල පද පහට ගියාට පස්සේ එයන් නැති වෙන්නේ මොන සීලයද? අවස 4න් 5න් පස්සේ හිත පවදාවේ සමාදන් වෙනවා. හවස 5ට විතර සීල් පවාරනවා. ඊට පස්සේ නැති වෙන්නේ යාට මොකද්ද? අටසීල් නැති වෙලා යනවා. එහෙනම් අරහාම්දුරේ මොකද්ද නැති වෙලා යන්නේ? උපසම්පදා සීලය නැති වෙලා යනවා. සාමාන්‍ය කෙනෙක් විදිහට ඕනනම් ඉන්න මේ ශාසනය වැඩ ඉන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න බැරි නම් මොකද කරන්න ඕනේ? උපපැවිදි වෙන්න ඕනේ. එහෙනම් දුස්සීල භික්ෂුවක් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ විනයට අනුව නම් දුස්සීලයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය සතර පාරාජිකාවටපත් වෙච්ච කෙනෙකුට විතරයි ඒ කියන්නේ. එහෙම නැතිකොට කෙනෙකුට දුස්සීලයි කියලා චෝදනා කරොත් මොකද වෙන්නේ? ඒකෙන් මොනවද වෙන්නේ? පව් පිරෙනවා පිටවත්. පව් සිද්ධ වෙනවා ඒ කියන්නේ ඔබට. එතකොට අපිට කියන්න බෑ ඒක දුස්සීලයි කියලා. එතකොට ඒක විනය කර්ම කරලා සීමා මාලකයේදී ඒක අත්‍යවශ්‍යකම් දැන් මෙයා දන්නවා දැන් රාජ්‍ය ආධින ගුණත් විමර්ශන කරනවා. ඒ කියන්නේ එකපාරම කෙනෙක් වැඩිකාරයෙක් කරන්නේ නෑ විමර්ශනය කරලා යම් කමිටුවකටපත් කරලා කමිටුවකින් දාලා විමර්ශනය කරලා ඒක හරිද කියලා සාක්ෂි සහිතව ඔප්පු වුණොත් තමයි මොකද වෙන්නේ? ඒක තමයි පිළිගත්තොත් කෙටුවක් නෑ ඒ කියන්නේ. පිළිගන්නේ නැත්නම් මොකද කරන්නේ? අර වගේ කමිටුවකට දාලා ඔක්කොම බලලා සාක්ෂි සහිතව බලලා එහෙම කළා තමයි චෝදනා කරන ධර්මයක් දෙන්නේ. ඒ වගේම තමයි පින්වත්නි ශාසනයේ බුදුහාම දේශනා කළා තියෙන එහෙම පාරාජිකාපත්තියට පත් වෙච්ච කෙනෙක් විනයදර භික්ෂුන් වහන්සේලාගේ සමානිත කමිටුවක් හරිපත් වෙලා ඒක පිළිබඳව හොඳට හොයලා බලලා ඒ වැරදි කාර්යයක් බවට පත් වෙනවා නම් විතරයි අර ආපත්‍ය චෝදනා කරන්න පුළුවන් වෙන්නේ ඒක. එහෙම නැත්නම් බෑ කියන්නේ.
එහෙම චෝදනා කරන්න බෑ කියන්නේ. එතකොට ඔය විදිහට පින්වත් එන උපසම්පදා සීලයක් තියෙනවා. ඊට පස්සේ භික්ෂුණියක් සමාදන් වෙනවනේ ශික්ෂාපද කීයද? භික්ෂුණියක් 300 කීයද? 311ක් කියන්නේ. දැන් දසසීලෙම ආරක්ෂා කරන අය එහෙම හිතන්න එපා භික්ෂුණීන් කියලා කියන්නේ. එහෙනම් භික්ෂුණියක් වෙන නම් ශික්ෂාපද කීයක් ආරක්ෂා කරන්න ඕනද? ශික්ෂාපද භික්ෂුණී පාතිමොක්ෂයට අනුව ශික්ෂාපද කීයද? 311ක් වෙනවා. ඔන්න 311ක් කියන්නේ. එතකොට පින්වත්නි මේකෙන් තියෙනවා දැන් මේ අත්තන්ට පුළුවන් පංචිල් පද පහ ආරක්ෂා කරන්න පුළුවන්. ඕනනම් ගිහි කෙනෙකුට තුන්වෙනි ශික්ෂාපදයේ වෙනුවට දැන් කාමේසු මිච්ඡාචාර වේරමණී කියලානේ සමාදන් වෙන්නේ. ඒ කෙනාට ඕනනම් පුළුවන් පංචිල් පද පහේම ඒ කියන්නේ බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි ශික්ෂාපදේ වෙනස් කරන්න පුළුවන් අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්නත් පුළුවන්. එතකොට එයා විවාහ ජීවිතයටපත් වෙන්නේ වත් නෑ ඒ කියන්නේ. ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ ලාමක හැසිරීම කරන්නේ නැහැ. ඒ බ්‍රහ්මචාරී ජීවිතයටපත් වෙන කෙනා. ඕනනම් ශික්ෂාපද පහ විතරයි හැබැයි ඒ කියන්නේ. අර තුන්වෙනි එක වෙනස් කර ගන්නවා ඒ කියන්නේ. එතකොට බ්‍රහ්මචාරී වෙන්න නම් ඒ කියන්නේ කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න නම් සප්තමයි තුනෙන් ඈත් වෙන්න ඕන පින්වත්. සප්තමෛතුනේ කියන එක බලන්න. ඔන්න එයා තමයි බ්‍රහ්මචාරී කියලා කියන්නේ. සප්තමෛතුනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ස්ත්‍රීන් විසින් නෑදීම කරනවා නම් ඒ කියන්නේ. ස්ත්‍රීන් විසින් නාවනවා නම්. ඒ වගේම ස්ත්‍රී විසින් මේ ඇඟ ඉලීම කරනවා නම් කියන්නේ අර කුණුල්ලන ආරම්භ කරනවා නේ කියන්නේ. ස්ත්‍රියක් විසින් කුණුල්ලනවා නම් ඒ කියන්නේ. ඒ වගේම ස්ත්‍රියක් විසින් මේ තමන්ගේ අතපය මොනවද කරන්නේ? අතපයට ඒකට මොකද්ද කියන්නේ? අතපය අර මේ මසාජ් කරන එකට මොකද්ද කියන්නේ? ඔව් ඒ දේවල් කරනවා නම් ඒ කියන්නේ. එතකොට ඒ විදිහට පින්වත්නි කෙනෙක් ඒ විදිහට එහෙම කරගෙන කෙනෙක් සතුටු වෙනවා නම් ඒ කියන්නේ. කෙනෙක් ඒකේ දිගේ සතුටු වෙනවා නම් ඉන්ස්ට්‍රින් එහෙම කරනකොට ඒක නම් බ්‍රහ්මචාරී වෙන්නේ නැහැ ඒ කියන්නේ. ඒක එක. ඒතර මේ ස්ත්‍රීන්ටනේ පුරුෂේ දැන් මේ යන්නේ පිරිමින්ට. ඒ කියන්නේ මම මේ කියන්නේ. ඒතර ස්ත්‍රීන්ට නම් මොකද්ද වෙන්න ඕන? පුරුෂයෙක්ගේ පුරුෂයෙක්ගේ නාවනවා නම් පුරුෂයෙක්ගෙන් ඇඟ ඉදීම කරනවා නම් ඒ වගේම ඒකට කියන්නේ මසාජ් කරන එකට සිංහලෙන් කියන්නේ මොකක්ද? මසාජ් කරන එක නෙවෙයි මේ සම්බාහනය කරනවා කියන්නේ තව හොඳ වචනයක් තියෙනවා ඒක. මොනවද කියන්නේ? ඒ වචනේ මට අමතකයි කියන්නේ. එතකොට ඒ විදිහට කරන දැන් ඔය ස්පා එහෙම කියලා දැන් තියෙන්නේ. එතකොට ඒ වගේ වට ගියායින් පස්සේ බ්‍රහ්මචාරී ජීවිත මොකද වෙන්නේ? කඩ වෙලා යනවා ඒ කියන්නේ. එතකොට බ්‍රහ්මචාරී වෙන්නේ නැහැ ඒ කියන්නේ. ඒකෙන් සතුටු වෙනවා නම් ඒ කියන්නේ. එතකොට මේ සතුටු වීම මෙතන වැදගත් වෙනවා. එතකොට ඒවත් කල්ලා සතුටු වෙනවා නම් ඔන්න එතරදී අර මේ බ්‍රහ්මචාරී ජීවිතෙන් එකක් හරි කඩ වෙනවා නම් නැති වෙනවා ඒ කියන්නේ. ඊළඟ තමයි පින්වත්නි ස්ත්‍රීන් සමග කවටකම් කරමින් ඒ කියන්නේ. ඒ වගේම ඇඟේ හැපි සෙල්ලම් කරන අය ඉන්නවනේ. ඇඟේ හැපි සෙල්ලම් කරගෙන මේ පිරිපැත්තෙන් මේ කියන්නේ. ඒතර කාන්තා පාර්ශවය අනිත් අය පැත්තට හිතන්න ඕනේ කියන්නේ. ඒතර ඇඟේ හැපි සෙල්ලම් කරමින් ඒ වගේම උස්සඩින් කෑ ගහමින් ඒ කියන්නේ. සමහර අය ඉන්න උස්සඩින් කෑ ගහමින් සතුටු වෙනවා ඒ කියන්නේ ස්ත්‍රීන් සමග ඒ කියන්නේ. ඒකත් මොකද වෙන්නේ? ඒකවත් බ්‍රහ්මචාරී වෙන්නේ නැහැ ඒ කියන්නේ. ඊළඟට පින්වත්නි ස්ත්‍රීන්ගේ රූප දිහා බලලා මොකද වෙන්නේ? සතුටු වෙනවා නම් ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ රූපේ දිහා ඒතර ස්ත්‍රීන් කල්පනා කරනකොට පුරුෂයන්ගේ රූපේ දිහා දැකලා ස්ත්‍රීන් මොකද කරන්නේ? මේ පුරුෂය මොකද කරන්නේ? ස්ත්‍රීන්ගේ රූප දිහා බලලා සතුටු වෙනවා නම් ඒක සත්‍යමයි එයා ඒකට බ්‍රහ්මචාරී වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්ත්‍රීන්ගේ හඬ පින්වත්නි සතුටු වෙනවා නම් ඒ කියන්නේ ඒත් බ්‍රහ්මචාරී වෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟට තමයි පින්වත්නි තමන් පෙර කරපු ස්ත්‍රී සමග කරපු කවටකම් මෙනෙහි කරමින් දැන් ස්ත්‍රියක් නම් පුරුෂයෙක් සමග කරපු කවටකම් මෙනෙහි කරමින් නැවත හිත සතුටු වෙනවා නම් අන්න එතනදී බ්‍රහ්මචාරී ජීවිතයෙන් ගැලවෙලා යනවා ඇත්තට යනවා කියන්නේ. ඊළඟට තමයි පස්කම් සැප විඳපු අය ඉන්නෝනේ අන්‍ය අය. ඒ පස්කම් සැප විඳපු අන්‍යදී අය දිහා දැකලා තමන් සතුටු වෙනවා නම් ඒ කියන්නේ වෙනත් අය පස්කම් සැප විඳින දිහා දැකලා සතුටු වෙනවා නම් ඒක නේද බ්‍රහ්මචාරීන් අයින් වෙනවා කියන්නේ. ඊළඟට තමයි පින්වත් දැන් මම සීලය ආරක්ෂා කරන්නේ. දැන් ඔබ තුන්වෙනි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. එහෙම නැත්නම් පංචශීල පද පහ ආරක්ෂා කරන්නේ. ඔබ දෙවියෙක් වෙන්න හිතාගෙනද? දෙවියෙක් වෙන්න දිව්‍ය සම්පත්තියට ආසාව හිතාගෙනද? දිව්‍ය සම්පත්තියට ආසාව හිතාගෙනද?
නෑ එහෙනම් ඒ තමන්ගේ සීලය ආරක්ෂා කරන්නේ දිව්‍ය සම්පත් වලින් සතුටු වෙන්න කියලා හිතාගෙන කටයුතු කරනවා නම් අන්න එයත් පින්වත්නි බ්‍රහ්මචාරී ජීවිතයෙන් ඈත් වෙනවා කියන්නේ. එහෙනම් ඔන්න ඔය සප්තමයිතුනේ පින්වත්නි කියන්නේ. සප්තමයිතුනියම ඈත් වෙච්ච කෙනා තමයි කවුරු වෙන්නේද? බ්‍රහ්මචාරී කෙනෙක් බවට පත් වෙන්නේ. සප්තමයිතුනියම ඈත් වෙච්ච කෙනා තමයි බ්‍රහ්මචාරී කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් ගිහි කෙනෙකුට පුළුවන් පින්වත්නි පංචිල් පද පහේ තුල තුන්වෙනි ශික්ෂාපදයේ වෙනස් කරගෙන බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්න පුළුවන් මේ කියන්නේ. ඒ විදිහට සමාදන් වෙන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ විදිහට සීලය මත තමයි ගමන් කරන්න ඕන. මේ විදිහට සීලය මත ගමන් කරනකොට දැන් මේ අය කියනවා දැන් ඔබට සීලය සලකාගෙන දන් දුන්නොත් එහෙම දක්ෂිණ විභාග සූත්‍රයේ දේශනා කරා මේ ඒ වගේ පෞද්ගලික දාන කීයක්ද 14ක් කියන්නේ. සීලය මුල් කරගෙන කියන්නේ. පෞද්ගලිකව කෙනෙකුට සීලය මුල් කරගෙන දන් දුන්නොත් එහෙම කියන්නේ. පෞද්ගලිකව දන් දුන්නොත් එහෙම වැඩිපුරම කුසලයක් ලැබෙන්නේ කාට දන් දුන්නොත්ද ඒ කියන්නේ. කාටද? බුදුහාමුදුරුවන්ට පිළිවන්. ඊළඟට පස්සේ බුදු කෙනෙකුට දන් දුන්නොත් එහෙම. ඊළඟට පින්වත්නි රහත් ඵලයටපත් වෙච්ච කෙනෙකුට. ඊළඟට රහත් මගේ ගමන් කරපු කෙනෙකුට. රහත් ඵලයටපත් වෙන කෙනයි මගේ ගමන් කරන කෙනයි දෙන්නෙක් පින්වත්නි. එතකොට ඊළඟට කාටද? අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙකුට. ඊළඟට අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙකුට. සකෘදාගාමී මගේ ඵලයටපත් වෙච්ච කෙනෙකුට. සකෘදාගාමී මගේ ගමන් කරනකොට. ඒ වගේම සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට. සෝවාන් මගේ ගමන් කරන කෙනෙකුට. ඊළඟට පින්වත්නි යන එක සම්බුද්ධ ශාසනයෙන් බැහැර වෙයි කියන්නේ. එහෙනම් සම්බුද්ධ ශාසනය යන්නේ කවුද? සෝවාන් මගේ ගමන් කරන අයයි, සෝවාන් ඵලයේ ගමන් කරන අයයි, සකෘදාගාමී මගේ ගමන් කරන අයයි, සකෘදාගාමී ඵලයටපත් වෙච්ච අයයි, අනාගාමී මගේ ගමන් කරන අයයි, අනාගාමී ඵලයටපත් වෙච්ච අයයි, රහත් මගේ ගමන් කරන අයයි, රහත් ඵලයටපත් වෙච්ච අය තමයි මේ සම්බුද්ධ ශාසනය යන්නේ. කියන අෂ්ටාධි කුජ්ජලියෝ කියන්නේ. එතකොට ඒ අයකින් බැහැරව පින්වත්නි ඉන්නවා වෙනත් ආගම් වල ඉන්නවා මොන තත්ත්වයටපත් වෙච්ච අයද? ධ්‍යාන තත්ත්වයකටපත් වෙච්ච අය. ධ්‍යාන හතරක් තියෙනවානේ. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ධ්‍යාන තත්ත්වයකට පත් වෙච්ච උතුමාණන් වහන්සේලා ඉන්නවා මේ ශාසනයෙන් බැහැර වෙයි කියන්නේ. ඒ කෙනෙකුට දන් ටිකක් දුන්නොත් එහෙම අන්න මේ කුසලය ඊළඟට වැඩි වෙනවා කියන්නේ. ඊළඟට ඉන්නවා පින්වත්නි පුතර්ජන සිල්වත් කට්ටිය ඉන්නවා. අපේ ශාසනයෙන් බැහැර. දැන් පංචේ පද පහනේ අපි පානඝාතය කරන්නේ නැහැ, වරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධ වැළඳෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. ඔය පහනේ අපි බෞද්ධයේ දිවි ජීවිතයක් ගත කරන ඔබ ශික්ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ. එතකොට ඔය ශික්ෂාපද පහ ආරක්ෂා කරන වෙනත් ආගම් වල කට්ටිය නැද්ද? ඒ කියන්නේ මුස්ලිම් ආගමේ හරි, එහෙම නැත්නම් තමිල් ආගමේ හරි, විදේශිකෙක් හරි නැද්ද? ඉන්න පුළුවන්. ඔය පහ කරන්න කියලා. අන්න එහෙම කෙනෙකුට දන් ටිකක් දුන්නොත් එහෙම ඊළඟට කුසලයේ බලවත් වෙනවා කියන්නේ. ඊළඟට තමයි පින්වත්නි පුතර්ජන සාසනයෙන් බැහැර පුතර්ජන දුස්සීලයට දන් ටිකක් දුන්නොත් එහෙම. ඒ කියන්නේ පුතර්ජන දුස්සීලය කියන්නේ. දුස්සීලය කියන්නේ කවුද? ඔය ගිහි දුස්සීලය කියන්නේ කවුද? පැවිදි දුස්සීලය කියලා කියන්නේ පාරාජිකාපත්ති හතරකට එකකට හරි පත් වෙච්ච කෙනෙකුට. කියන පාරාජිකාපත්ති හතරේ පාරාජිකා වෙච්ච කෙනෙකුට තමයි පැවිදි දුස්සීල කියන්නේ. ගිහි දුස්සීලය කියන්නේ කාටද එහෙනම්? ගිහි දුස්සීලය කියන්නේ කාටද? ගිහි දුස්සීලය කියන්නේ කාටද? ආල්සේ පද පහ එකක් කරේ කඩ කරන අයට ඒක. ගිහි දුස්සීලයි කියලා කියන්නේ. එතකොට ඒ වගේ අය පින්වත්නි කාමයේ ශාසනයෙන් බැහැරව ඉන්නවා නම් ඒ කියන්නේ පුතර්ජන කෙනෙක් කියන්නේ දුස්සීල කෙනෙක්. ඒ වගේ කෙනෙකුට කෑම ටිකක් දුන්නොත්, දන් ටිකක් දුන්නොත් ඊළඟට කුසලයේ බලවත් වෙනවා. ඊළඟට තමයි කාටද කියන්නේ? ඊළඟ තමයි කාටද? තෙරේසා සතෙකුට කෑම ටිකක් දුන්නොත් ඒ කියන්නේ. එතකොට එතකොට බලන්න බර ගුණය අනුව සීලය අනුව තමයි ඒ කුසලයේ වැඩි වෙන විදිය පෞද්ගලිකව දුන්නොත් එහෙම කුසලයේ වැඩි වෙන විදිය දේශනා කරලා තියෙනවා. එතකොට තිරසන් සත්‍යකට උනත් කැම ටිකක් දෙන්න ඕන කොයි විදියටද? දැන් අර දැන් සාමාන්‍යයෙන් දැන් අපි දාන්න ගිහලා ඉතුරු වෙන ටික සමාජ අර මාස් කඩු ටිකයි අර ටික එහෙම අරගෙන එනවා ඒ කියන්නේ. එහෙමද දෙන්න ඕනද නැත්නම් එහෙම නැත්නම් ඒ කුස පිරෙන්නේ යාට ඉස්සල්ලාම දෙන්න ඕනද? කුස පිරෙන්න දන් ටිකක්
දෙන්න ඕනේ කියලා. කුස පිරෙන්න දෙන්න ඕනේ කියලා. කුස පිරෙන්න දෙන්න නම් ඒක දැන් ඉස්සර අපි දන්නවා මතකයි මම පොඩි කාලේ මම දන්නේ මිනිස්සුන්ගේ පොඩි කාලේ හිමෝ තිබුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම අපේ ගම්වල මේ විචි දේවල් මම කියන්නේ. අපි පොයේ දෙසක් පොයේ මේනකොට මොකද කරන්නේ? අපි ගමේ හැම දෙසක් පොයේ කිසිරුණ හැම ගෙදරකටම ගිහිල්ලා හාල් එකතු කරනවා ඒ කියන්නේ. පොඩ හාල් එකතු කරගන්න. සම්මාදමේ ගිහලා වගේ හාල් එකතු කරනවා. ඒ හාල් එකතු කරගෙන ඇවිල්ලා වෙසක් පොය දවසට මොකද කරන්නේ? බත් උයනවා කියන්නේ. ඒ උයන එකට උණු දාලා රම දාලා එකතු දිනවා. ඒ උයලා මොකද කරන්නේ? බලු කපුටු දාන්නේ කියලා ගිහිල්ලා දෙනවා. ගමේ ඉන්න බල්ලෝ හොයාගෙන ගිහිල්ලා දෙනවා. මම පොඩි කාලේ කරපු දේවල් මම මේ කියන්නේ මගේ මේ පොරුවක් නෙමෙයි මම පොඩි කාලේ ඒක අපේ අයියලා එහෙම කරනවා. ඒ කියන්නේ දෙසක් පොය දවසට ඒ කියන්නේ බලු කපුටු. ඒකට කියන්නේ මොකද්ද? බලු කපුටු දාන්නේ කියන්නේ. බල්ලෝ යාගේ කාකා කියලා කෑ ගහලා කපුටොන්ට දෙනවා ඒ කියන්නේ. ඒතකොට ඉස්සර අපි ගම්වල ඉන්නකොට පොය දවසක් එනකොට මම හැමදාම ගිහිල්ලා තියෙන එහෙම එකතු කරන්නේ කියන්නේ. පොය දවස් එනකොට අපි ගියා ගාන යනවා මොනව කරන්නද? පොල් තෙල් එකතු කරන්නේ කියන්නේ. මොකටද කියන්නේ? පොල් තෙල් එකතු කරන්නේ. ඇයි ඔක්කොම පිනට සම්බන්ධ කරගන්නවා ගමම එකතු කරගන්නවා ඒ කියන්නේ පහන් පත්තු කරන්නේ ඒ කියන්නේ අපි බෝධිය වටේටම පහන් පත්තු කරනවා පොය දවසට ඒ කියන්නේ ඒ එකතු කරපුව පොල් තෙල් වලින් ඒ කියන්නේ දැන් අපිට උනත් වෙසක් පොල් දෙන්නේ එහෙම අමාරු නෑ මේ ගෙවල් වලින් ගිහිල්ලා පොල් තෙල් චුට්ට එකතු කරගත්තා පොල් තෙල් කොච්චර එකතු කරගන්න පුළුවන්ද පුරාට එකද ඒතර ඔක්කොම පිනට මොකද වෙන්නේ කුසලයට ඔක්කොම මොකද වෙන්නේ සම්බන්ධ වෙනවා ඒ කියන්නේ අද ඒව කොහොම අපි බැහැර වෙලා තියෙන්නේ අපේ තිබ්බ හොඳ සංස්කෘතික ලක්ෂණ අපේ තිබ්බ කුසලයට හැම කෙනාම සම්බන්ධ කරගන්න එක පිනට හැම කෙනාම සම්බන්ධ කරගන්න එක අද ටික ටික ඈත් වෙලා යන්නේ අර සීලයට අඩු වෙලා එනවා වගේ තමයි අර පැය ගානකට වගේ සීමා වෙලා එනවා වගේ ඔක්කොම මෙව වෙනවා පින්වත් මේ කියන්නේ ඒ වගේ නෑ යන්නේ නෑ ඒතකොට ඉස්සර එහෙම පින්කමක් කරනකොට අටපිරිකරේ වුණත් අට ගස්සන්න අර යනවා ඒ කියන්නේ ඒ අටපිරිකරේ වුණත් අත ගස්සනවා ගම් වල ගෙවල් වල ගිහිල්ලා. ඊට පස්සේ ඒකෙන් හාල් එහෙම දෙනවා සමහර අය. ඒකට ඒව පන්සලට පූජා කරනවා ඒක. අර හම් වෙන සල්ලි දෙනවා. ඒ වගේ ඉදල් කොටු අරගෙන පන්සලට පූජා කරනවා ඒක. එහෙම කරනවා පින්නත් ඉස්සර ඒක. ඒකෝට ඒ හොඳ සංස්කෘතියක් අපිට තිබුණේ ඒක. දැන් අද මොකද වෙන්නේ? මේ විදිහට මිනිස්සු සීලය ගැන හිතන්නේ නැහැ. ඔය විදිහට පෞද්ගලික පින්නත් වෙන තිරිසන් සතකොට කැම ටිකක් දුන්නත් මොකද කරන්න ඕනේ? විසිකෙන විදිහට නෙවෙයි දෙන්න ඕනේ. එයාගේ කුස පිරෙන ආහාර ටිකක් දෙන්න ඕනේ කියන්නේ. එතකොට ඒ වගේ කුස පිළියෙල තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නොත් එහෙම ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන මෙන්න මේ පරිචිත සම්පත්තිය Tamanta ಜಾති කීයක් ලැබෙනවද? ಜಾති කීයක් ලැබෙනවද? තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නොත් ಜಾති කීයක් ලැබෙනවද? ಜಾති කීයක් ලැබෙනවද? 100ක් ලැබෙනවා ඒක. ಜಾති 100ක් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව ලැබෙනවා. ඒ වගේම කුසජන කෙනෙකුට ඒ කියන්නේ අර දුස්සීල කෙනෙකුට ඒ කියන්නේ. දැන් මම කිව්වා මේ කියන්නේ පන්ති පද පහවත් ආරක්ෂා කරන්නේ නැති දුස්සීල කෙනෙකුට ඒ කියන්නේ. කෑම ටිකක් දුන්නොත් කුස පිරෙන්න ඒක ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන පංචවිධ සම්පත්තියේ ಜಾති කීයක් වෙනවද ඒ කියන්නේ. ಜಾති 10ක් වෙනවා ඒ කියන්නේ. 10ක් දක්වා ධර්මයේ පසුපස ගමන් කරනවා. ඒ වගේම ශාසනයෙන් බැහැර සීලවත් කෙනෙකුට ඒ කියන්නේ අපිට මුස්ලිම් ආගමේ අරිට ඇනිලාගමේ අරිට වෙනත් ආගමකාරේ පන්සිල් පද පහ ආරක්ෂා කරන සිල්වත් කෙනෙකුට ඒ කියන්නේ සිල්වත් කෙනෙකුට ඒ කියන්නේ දන් ටික පූජා කරොත් එහෙම ඒක ආයුෂ වර්ණයේ සැපේ මගේ ප්‍රඥාව කියන මේ පංචවිධ සම්පත්තියේ බව කීයක් වෙනවද ඒ කියන්නේ බව ಜಾති කීයක් වෙනවද ಜಾති කීයක් වෙනවද ಜಾති ලක්ෂයක් වෙනවා ඒ කියන්නේ කුසලයේ බලවත් වෙන විදිය. ඊට පස්සේ මේ සම්බුද්ධ ශාසනයෙන් බැහැරව පින්වත්නි ධ්‍යාන තත්ත්වයකට පත්වෙච්ච අය ඉන්නවනේ. ධ්‍යාන තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යානට හරිය මේ ධ්‍යානයකට පත්වෙච්ච අය ඉන්නවා. අපේ අගමෙන් බැහැර කට්ටිය ඉන්නවා. දැන් හිමාලයෙම ගියොත් අපිට බමුණ ඉන්නවා කියලා කියනවනේ. මම නම් ඉන්දියාවේ ගිහලා නැහැ. මම ඒ නිසා දැන් පොතපතෙන් තමයි මම අවබෝධ කරගන්නේ. කේවල තමයි මම හිතන්නේ මේ ඉන්නවා කියලා. එතකොට ඒ ඉන්දියාවේ අදට බමුණ හිමි ඉන්නවා ඒකට භාවනා කරන්න කියන්නේ. එතකොට ඒ අය සමහර අය ධ්‍යාන තත්ත්වයකටපත් වෙලා ඒ කියන්නේ. එතකොට එහෙම ධ්‍යානවාදී කෙනෙකුට පින්වත්නි කුස පිරෙන ආහාර ටිකක් දුන්නොත් එහෙම ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන මෙන්න මේ පංචවිධ සම්පත්තියේ ಜಾති කීයක් වෙනවද? ಜಾති කීයක් කියලා හිතන්නේ නැහැ. කෝටි ලක්ෂයක් පින්වත්නි. කෝටි කොච්චර වෙනවද? කෝටි ලක්ෂයක් වෙනවා. එහෙමනම් මේ සම්බුද්ධ ශාසනයේ ගමන් කරන අෂ්ටාර්ය පුජ්‍යලේකට
දන් ටිකක් කුස පිරෙන්න පූජා කරොත් එහෙම. කුස පිරෙන්න පූජා කරොත් ඒක ಜಾති කීයක් වෙනවද කියන්නේ? ಜಾති කීයක්ද? කීයක් නැතිද? අසංකේයයි අප්‍රමේයයි කියනවා. සම්මේ ගාණක් කරන්න පුළුවන්ද? ගාණක් කරා. එහෙනම් සෝවාන් මගේ ගමන් කරන සෝවාන් ඵලයටපත් වෙච්ච සකෘදාගාමී මගේ ගමන් කරන සකෘදාගාමී ඵලයටපත් වෙච්ච අනාගාමී මගේ ගමන් කරන අනාගාමී ඵලයටපත් වෙච්ච රහත් මගේ ගමන් කරන රහත් ඵලයටපත් වෙච්ච අෂ්ටාර්ය පුජ්‍යලේකුට දන් ටිකක් පූජා කරොත් පින්වත්නි ඒ කුසලයේ කොච්චරද? අසංකේයයි අප්‍රමේයයි කියලායි බුදුහාමුදුරුවෝ දක්ෂිණේ බණ සූත්‍රයේ දේශනා කරේ. එහෙනම් අසංකේයයි අප්‍රමේයයි කියන්නේ. එතකොට පින්වත්නි හිතන්න එහෙමනම් මේ විදිහට සීලය අනුව තමයි මේ කුසලය කොහොමද වෙන්නේ නැද්ද වෙන්නේ නැද්ද කියන එක පිළිබඳව තමන් මේ ආරක්ෂා කරන සීලය අනුව පින්වත්නි තේරුම් ගන්න ඕනේ කියන්නේ. ඊළඟට තමයි පින්වත්නි කල්පනා කරලා බලන්න දක්ෂිණ හතරක් බුදුහාමුදුරු දේශනා කරා. දක්ෂිණ විසුද්ධි හතරක් කියන්නේ. දක්ෂිණ විසුද්ධි හතරක්. පළවෙනි එක තමයි දැන් ඔබ දැන් මම සිල්වත් නෑ කියන්නේ. අපිස් මම සිල්වත් නෑ. හැබැයි ඔබ සිල්වත් කියන්නේ. ඔබ පංචශීල පද ආරක්ෂා කරනවා මම සිල්වත් නෑ. එහෙමනම් මට දරු ටිකක් දුන්නොත් එහෙම. ඔබට කුසල් මහත්ඵල වෙනවද මානිසංස වෙනවද නැද්ද? මොකද ඔබ සිල්වත් පංචශීල පද හොඳට ආරක්ෂා කරනවා කියන්නේ. මම මගේ තුල සීලයක් නෑ. ඒ කියන්නේ පිළිගන්නන පස්සේ සිල්වත් ප්‍රතිග්‍රහක පස්සේ මොකද වෙන්නේ? සිල්වත් නෑ. පිළිගන්න පස්සේ සිල්වත් නෑ. එහෙනම් ඒකම කුසලයේ මොකක් වෙනවද? මහත්ඵල වෙනවද මානසංස වෙනවද? මොකද වෙන්නේ? ඔබ සිල්වත්. මම සිල්වත් නෑ. මොකද වෙන්නේ? දීපු දානේ මහත්ඵල වෙනවද මානසංස වෙනවද? මොකද වෙන්නේ? වෙනවද නැද්ද? වෙනවයි කියන්නේ. ඇයි ඒ? තමන් සිල්වත්ව ඉන්න නිසා ඒ කියන්නේ. සීලය ගැන දුන්නේ බලන්න ඒ කියන්නේ සීලයට දීපු තැන ඒ කියන්නේ බුදු පියාණන්. එදේ සිල්වත් තමන් සිල්වත් ඉන්නගෙන අනිත් කෙනා දුස්සීල උනත් මොකද වෙන්නේ? පිළිගන්න පාරසිය දුස්සීල උනත් ඒක තමන්ට කුසලයේ මොකක් වෙනවද? මහත්ඵල මානසංස වෙනවා හේතුව ඇයි? තමන් සිල්වත් නිසා පින්වත්. ඊළඟට පින්වත් තමන් සිල්වත් නැහැ. තමන් පංචශීල ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි ප්‍රතිග්‍රහක පක්ෂ සිල්වත් ඒ කියන්නේ. ධම් පිළිගන්න පාරසිය මොකද වෙන්නේ? සිල්වත්. එහෙනම් ඒ කුසලයක් මොකක් වෙනවද? මහත්ඵල මානසංස වෙනවා. ඇයි ඒ? තමන් සිල්වත් නැති වුණාට ප්‍රතිග්‍රහක පක්ෂය සිල්වත් නිසා. තමන් සිල්වත් නෑ ඒ කියන්නේ. තමන්ට පෞරුෂුත් නෑ. ඒ වගේ ප්‍රතිග්‍රහක පක්ෂයට සීලයක් නෑ ඒ කියන්නේ. ශික්ෂාපද නෑ මොකක්ද? එහෙම ගන්න දුන්නොත් මොකද වෙන්නේ? එහෙම කෙනෙකුට දුන්නා. ඒක මහත්ඵල මානසංස වෙනවද? මේ මම කියන්නේ මේ මහත්ඵල මානසංස වෙන විදිය අර කුසලේ නම් තිරසං සතෙකුට දුන්නා දුස්සීල කෙනෙකුට දුන්නත් මම දැන් කිව්වා ඒ කියන්නේ මේකෙදි මහත්ඵල මානසංස වෙන විදිය මම මේ කියන්නේ. ඒතර එහෙම කෙනෙකුට දුන්නත් මහත්ඵල මානසංස වෙනවද? මහත්ඵල මානසංස වෙන්නේ නෑ. තමනු සිල්වත් නෑ. මොකද වෙන්නේ? ප්‍රතිඝාත පස්සේ සිල්වත් නෑ. තමමු සිල්වත් ඉඳගෙන කියන්නේ පංචශීල පද ආරක්ෂා කරමින් ඒ වගේම අනිත් පාර්ශ්ව ප්‍රතිඝාත පස්සේ සිල්වත් ඉඳගෙන කියන්නේ දන් ටිකක් පූජා කරොත් එහෙම මොකක් වෙනවද? මහත්ඵල මානසංස වෙනවද නැද්ද? මහත්ඵලයි මානසංසයි කියන්නේ. ඒ කියන්නේ තමමුත් සිල්වත් වෙනගෙන ප්‍රතිග්‍රහක පස්සේ සිල්වත් වෙනගෙන තමයි දන්නේ. එහෙනම් මේ අය දෙන්නේ මොකද්ද? මේ අය අපිට දාන දෙනකොට දෙන්නේ මොකද්ද? අෂ්ටාර්ය පුජ්‍යලයෝ. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාගේ ගුණ කදම්බය සිහිපත් කරගෙන තමයි දන් ටිකක් පූජා කරන්නේ. එහෙනම් ඒ කුසලයේ මේ කුසලයේ අල්ප වෙනවද? නෑ. ඒ කුසලයේ මහත්ඵලයි මානසංසයි කියන්නේ. ඒ වගේ සාමික දාන දෙන්න පුළුවන් හතක් දේශනා කරා තියෙනවා. එකක් තමයි බුදුහාමුදුරන් වහන්සේ මැද තියාගෙන භික්ෂුණී දෙපක්ෂේ භික්ෂුන් වහන්සේලාත් එක පැත්තකින් ආසුන්ගෙන ඉන්නවා අනිත් පැත්තෙන් භික්ෂුණීන් වහන්සේලා ආසුන්ගෙන ඉන්නවා. ඒ බුදුහාමුදුර බුද්ධ ප්‍රමුඛය කියන්නේ බුදුහාමුදුරෝ ප්‍රමුඛ කරගෙන භික්ෂුණීන් වහන්සේලා දෙගොල්ලම වැඩ ඉඳමින් දසාගේ දානය පූජා කරන්න පුළුවන් මේ කියන්නේ. දැන් අද එහෙම දානය පූජා කරන්න පුළුවන්ද? සාංගික දානය පූජා කරන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා පින්වත්නි ඊළඟ බුදුහාමුදුරෝ දේශනා කරා භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා ඔබතෝ සංඝයා අරමුණු කරගෙන සාංගික දානය පූජා කරන්න පුළුවන් මේ කියන්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා පැඩ ඉන්නවනේ භික්ෂුණීන් වහන්සේ මේ දසශීල ආරක්ෂා කරන අය එහෙම නෙවෙයි. මේ කියන්නේ භික්ෂුණීන් වහන්සේලා. ශික්ෂාපද කීයක්ද?
311ක් කියන්නේ. 311ක් ආරක්ෂා කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා දෙගොල්ලම වැඩම කරගෙන මේ ආයත උගතෝ සංඝයා වහන්සේලා විසේ සාගික දානයක් පූජා කරන්න පුළුවන් මේක. එහෙම නැත්නම් කාටද පූජා කරන්න පුළුවන්? එහෙම දානයක් අපි සාංග දානයක් පූජා කරගන්න සමාරුයි. ඒක මොකද භික්ෂුණීන් වහන්සේලා එහෙම අද තාම අපේ රටේ පිළි අරගෙන නැහැ. හැබැයි එහෙම දරු අධිකරණය විසින් උඹ අද මේ දුන්නා තේරුවා දුන්නා ඒ අයට ID කාඩ් එක නිකුත් කරන්න කියලා. නමුත් ඒක තාම අපේ මේ කායවලල මහානායකාල පිළි අරගෙන නැහැ. භික්ෂුණීන් වහන්සේලා ලංකාවේ වැඩ ඉන්නවා කියලා ඒක. හැබැයි ඕකේ කොහේ හරි ඉන්න පුළුවන් වැඩ ඉන්න පුළුවන් භික්ෂුණීන් වහන්සේලා. අයිතු ලංකාවේ තියයිතු උපසම්පද සීල පිළිතරනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. භික්ෂුණීන් වහන්සේලා එහෙම ඉන්නවා කියලා හිතමුකෝ අපි. එතකොට එහෙම ඉන්නවා නම් පිළිවත්නේ ඒ අයට දන් දෙන්න අද ගොඩක් වෙන අපිට අමාරුයි. ඒ කියන්නේ එහෙම ලැබිලා කලාතුරකින් තමයි එහෙම සිද්ධිය. ඒක භික්ෂුණීන් වහන්සේලා සහ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න වාගේ සාංග දානය පූජා කරන්න ලැබෙන්නේ. ඒක එහෙනම් වර්තමානයේ අපිට සාංගික දෙන්න පුළුවන් කාටද කියන්නේ වැඩිපුර මේක. භික්ෂු මහා සංඝයාට ඒක. භික්ෂු මහා ඒකට භික්ෂු මහා සංඝයා කිව්වොත් කවුද අයිති වෙන්නේ? අතීතයේ සාරියුත් මොග්ගලන් ආනන්ද නන්දරාව කියන මේ විතරාදී නික්ලේශී සියලු මහා සංඝරත්නය අපේ දානේ කොටස්කාරීන් බවට පත් වෙනවා. වර්තමාන වැඩිහිටි භික්ෂුන් වහන්සේලා කොටස්කාරීන් බවට පත් වෙනවා. අනාගතයේ කාසාකණ්ඩ භික්ෂු පරම්පරාව දක්වා දිවෙන භික්ෂුන් වහන්සේලා අයිති වෙනවා. අන්න භික්ෂුන් වහන්සේලා උදෙසා සාංගික දානයක් පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ පින්වත්නි පුළුවන් තව දානයක් සාගෙන භික්ෂුණීන් වහන්සේලා උදෙසා ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සේලා උදෙසා දානයක් පූජා කරන්න පුළුවන් සාංගික දානය. ඊට පස්සේ පුළුවන් පින්වත්නි අපේ ගෙදර තියෙන දානෙට භික්ෂුන් වහන්සේලා මෙච්චර ප්‍රමාණයක් කියන්නේ. භික්ෂුණීන් වහන්සේලා මෙච්චර ප්‍රමාණයක් කියලා නිමන්ත්‍රණය කොටගෙන කියන්නේ. භික්ෂුන් වහන්සේලා 19යි භික්ෂුණීන් වහන්සේලා 19යි කියලා නිමන්ත්‍රණය කොටගෙන අපිට සාංගික දානයක් පූජා කරන්න පුළුවන් මේ කියන්නේ. එහෙම නැත්නම් මේ යන්න පුළුවන් අපේ ගෙදර දානෙට භික්ෂුන් වහන්සේලා 5 නමයි කියන්නේ. 7 නමයි 19 එක නමයි කියන්නේ. එක නමකට සාංගික දානයක් දෙන්න පුළුවන්ද බැරිද? උපසම්පදා භික්ෂුන් වහන්සේලා එක නමක් වඩම කරගත්තත් සාංගික දානයක් දෙන්න පුළුවන් කියන්නේ. එතකොට ඒ වගේ පිටපත්නේ භික්ෂුන් වහන්සේලා මෙච්චර ප්‍රමාණයක් ලා නිමාත්‍රණය කරගෙන මේ ඇත්තට සාංගික දානයක් දෙන්න පුළුවන්. ඊළඟට කවුද ඒ කියන්නේ? ඒ වගේ භික්ෂුණීන් වහන්සේලා නිමන්ත්‍රණය කොටගෙන කියන්නේ. භික්ෂුණීන් වහන්සේලාත් නිමන්ත්‍රණය කොටගෙන දානයක් දෙන්න පුළුවන් පින්වත්නි කියන්නේ. එහෙනම් මේ ඊළඟට මෙච්චර භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් වඩින්න මෙච්චර භික්ෂුණීන් වහන්සේලා ප්‍රමාණයක් වඩින්න කියලා නිමන්ත්‍රණය කරන්නේ නැතුවත් දානයක් දෙන්න පුළුවන් මේ කියන්නේ. අන්න එහෙමනම් පින්වත්නි ඔය විදිහට සාංගික දාන අපිට පූජා කරන්න පුළුවන් මේ කියන්නේ. එතකොට ඒ කුසලයේ අසංකේයය අපමෙයයි කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරේ. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි එහෙමනම් දැන් එතකොට ගිහි ජීවිතයක් ගත කරන ඔබට ආවම වශයෙන් ආරක්ෂා කරන්න කිව්වේ ශික්ෂාපද කීයක්ද? 5ක් විතරයි ඒක. අපිට ඊට පස්සේ වැඩිපුර ඕන නම් මොකද කිව්වේ? 8 සීල් සමාදන් වෙන්න. ඊට පස්සේ නවාංග සීලයක් සමාදන් වෙන්න. මෛත්‍රී වඩලත් සමාදන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දස සීලයක් සමාදන් වෙන්නත් පුළුවන් පින්වත්නි. එතකොට සාමණේර හාමුදුරන්ට දස සීලයක් අපිට උපසම්පදා සීලයක් භික්ෂුණීන් වහන්සේලාට උපසම්පදා භික්ෂුණී සීලය දේශනා කරා ඒක. මේ විදිහට පින්වත්නි එතකොට අපි මේ සීල ආරක්ෂා කරන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මොනවා බලාපොරොත්තු වෙන්නද? නිවන් බලාපොරොත්තු වෙන්න. එහෙමනම් ඒ නිවනට යන්න ඔබේ පරමාර්ථයත් මොකද්ද? නිවන් දැකීම. මගේ පරමාර්ථයත් මොකද්ද? නිවන් දැකීම. එහෙමනම් අපි දෙගොල්ලටම නිවනට යන්න මාර්ග කීයක් තියෙනවද? එක මාර්ගයයි තියෙන්නේ. මොන මාර්ගයද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සීල සමන්විත වෙන්නේ සීල සමාධි ප්‍රඥාවෙන් පිළිවන්. එහෙනම් අපි දෙගොල්ලම යන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිව්වන පිරිසම ගමන් කරන් තියෙන මොන මාර්ගයක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් පිළිවන් මේ කියන්නේ. ඒ නිසා ගිහි අයට කියන්න පුළුවන්ද එහෙමනම් අපි හාමුදුරනේ ගිහියෝනි කියලා වැරදි කරන්න පුළුවන්ද? අකුසල් කර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න පුළුවන්ද? පව් වැඩ කර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න පුළුවන්ද? බැහැ පින්වත්නි කියන්නේ.
එහෙනම් අපි දෙගොල්ලටම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක්. සිවණ පිරිසටම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඒක. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපි කවුරුත් ගමන් කරන්නේ. එහෙනම් අකුසල් කර කර අපිට මේ මාර්ගය ගමන් කරන්න බැහැ පින්වත්නි. එතකොට මෙන්න මේක තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන සීලයයි සමාධියයි ප්‍රඥාවයි. සීලය මුලට ගෙනල්ලා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාව මුලට අරගෙන ඇවිල්ලා තියෙනවා කියන්නේ. සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියලා අපි ගත්තට නමුත් සීල සමාධි ප්‍රඥා තමයි පිළිවෙලට යන්නේ කියන්නේ. එහෙනම් පළවෙනි මොකද්ද දේශනා කරේ? සීල ආරක්ෂා කරන්න ඕන කියලා. එහෙනම් මේ සීල ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරේ කොයි විදිහටද? මොනවද? සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා දිට්ඨිය කියන්නේ. ඒකෝට සම්මා වාචාය කියන්නේ. මොනවද මේ සම්මා වාචා කියලා කිව්වේ? බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පරස වචන කතා කරන්න එපා, හිස් වචන කතා කරන්න එපා. එහෙනම් සම්මා වාචා කියලා කියන ඔය හතරේ ඈත් වෙන එක පින්වත්. ඒ කියන්නේ ඔය අකුසල කර්ම හතරෙන් ඈත් වෙන එක. ඊළඟට පින්වත් මොකද්ද? සම්මා කම්මන්තය කියන්නේ. සම්මා කම්මන්ත කියලා දේශනා කරේ මොකද්ද? මේ කය මෙහෙवला සිද්ධ කරන වැරදි තුනෙන් ඈත් වෙන එක, අකුසල් තුනෙන් ඈත් වෙන එක. පාරඝාතයෙන් ඈත් වෙන එක, සොරකම් කරන එකෙන් ඈත් වෙන එක සහ කාමයේ වර්ධව ඇසිරීමෙන් ඈත් වෙන එක කියන්නේ. එහෙනම් සම්මා ආජීව කියන්නේ මොකක්ද කියන්නේ? සීලයයි වෙන්නේ සම්මා ආජීවය සීලයයි වෙන්නේ. ඒ කියන්නේ ධාර්මික මාර්ගය. ඒ කියන්නේ පත්තකම් සූත්‍රය දේශනා කරේ උත්තාන වේරියාදි ගතේ, භෝගේ, මානපරිකිතේ, සේදාවක්කිතේ, ධම්මිකේ, ධම්මලද්දේ කියන්නේ. තමන්ගේ ජීවිකාව අරගෙන යන්න තමන්ගේම උත්සාහන වීරයෙන් යුතුව තමන්ම බාහුවල යොදලා දහඩිය වපුරවලා හම්බ කරන්න කියලා තමයි කිව්වේ. ඒකෙන් තමයි දෙමව්පියෝ පෝෂණය කරන්න, අමුදරුවෝ පෝෂණය කරන්න, ඥාතීන්ට උදව් කරන්න, සංග්‍රහයක් කරන්න, දම්පැන් ටිකක් පූජා කරන්න, දුගේ මගේ යාචිකුට අසරණ කෙනෙකුට පිළිටක් වෙන්න කියලා දේශනා කරේ පොඩි විදිහට හම්බ කරන ධනෙන්ද? දහඩිය වපුරවලා තමන්ගේම උත්සාහයේ ධාර්මික හම්බ කරන ධනෙන් පින්වත් මේක. එතකොට එහෙනම් සම්මා ආජීවයට එන්න නම් මේ එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා මෙන්න මේ පහ කරන්න එපා. කර්මාන්ත විදිහට මේ පහ කරන්න එපා කියලා. මොනවද ඒ? මත් මාංශ වෙලදාම් කරන්න එපා කිව්වා. ඊට පස්සේ සත්ව වෙලදාම් කරන්න එපා කිව්වා. අවියායුධ වෙලදාම් කරන්න එපා කිව්වා. ඊට පස්සේ වාසවිෂ වෙලදාම් කරන්න එපා කිව්වා. ඊට පස්සේ මොකක්ද කිව්වේ? මත්පැන් මත්ද්‍රව්‍ය වෙලදාම් කරන්න එපා කිව්වා. නමුත් අද සමාජයේ දිහා බලාගෙන යනකොට මොකද්ද ඔබට හිතෙන්නේ? මොකද අපේ මේ බෞද්ධ රටේ ඔබට හිතෙන්නේ මොකද්ද? බුද්ධ දේශනාව නම් ඕකයි කියන්නේ. ඔය පහ කරන්න එපා. ඒ රැකියා පහ මොනවද? අධාර්මික රැකියා. අධාර්මික මාර්ග වලින් උපේන මේක කියන්නේ. එහෙනම් ධාර්මික මාර්ගයෙන් කිව්වේ රාජ්‍ය රැකියාවක් කරන්න, කුසිකර්මයේ දෙන්න, ගව පාලනයක් කරන්න, වෙළඳාම් කරන්න. ඒව තමයි ධාර්මික රැකියාව විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියන්නේ. එහෙනම් අර පහ කරනවා නම්, හම්බ කරනවා නම් ඒ මොනවද? අධාර්මික මාර්ගයෙන් උපයන දේවල් වෙනවා. එහෙනම් ඔබට හිතෙන්නේ නැත් ඒ කියන්නේ. අද අපේ රටේ වැඩි වශයෙන්ම තියෙන්නේ හම්බ කරන පැත්ත බැලුවොත් එහෙම. ධනිය උපයන පැත්ත බැලුවොත් එහෙම ධාර්මික මාර්ග වලින්ද අධාර්මික මාර්ග වලින්ද? අධාර්මික මාර්ගය. එතකොට යන් රටක රටවැසියෝ අධාර්මික මාර්ග වලින්ම නම් ජීවත් වෙන්නේ. අධාර්මික මාර්ග වලින්ම නම් හම්බ කරන්නේ. ඒ වගේ බොරු නම් කියන්නේ, කේලම් නම් කියන්නේ, පරුස වචන නම් කතා කරන්නේ, හිස් වචන කතා කර කර නම් කාලේ කා දමන්නේ. ඒ රටවල් ධර්මයේ ගමන් කරන රටවල්ද අධර්මයේ ගමන් කරන රටවල්ද? අධර්මයේ ගමන් කරන. ඒ අධර්මයේ යම් රටක රටවැසියෝ ගමන් කරනවා නම් ඒ වගේ රටවල් වලට ඇති වෙන ස්වභාවික විපත් වැඩි වෙනවද අඩු වෙනවද පින්වත්? ස්වභාවික විපත් වැඩි වෙනවා පින්වත්. එහෙනම් ලෝකේ අධර්මයෙන් යනකොට පින්වත් ඒ අධර්මික යන රටවල් වලට ඇති වෙන ස්වභාවික වේසන මොකක් වෙනවද? වැඩි වෙනවා පින්වත්. ස්වභාවික වේසන වැඩි වෙනවා කියන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට පින්වත්නි සීලය පිළිබඳව බුදුහාමුදුරේ දේශනා කරා. එහෙමනම් මෙතනදී දේශනා කරා කාය සංවරයක් දේශනා කරා, වාචික සංවරයක් දේශනා කරා. මොකද වෙන්නේ? තමන්ගේ සම්මා ආජීවය තමන් ජීවත් වෙන්න හම්බ කරන ධනයක් මොකක් වෙන්න ඕනද? ධාර්මික වෙන විසුණු වාසල නම් ඕක දේශනා කරා ආජීව පරිසුද්ධ සීලය කියලා. තමන් ජීවත් වෙන්න තමන්ගේ ආයුෂ පවත්වාගෙන ගන්න සිව්පස්සේ මොකක් වෙන්න ඕනද? ධාර්මික වෙන්න ඕන කියන එකයි දේශනා කරේ පින්වත්.
යෝනිසෝ මනසිකාරයෙන් වළඳන්න කිව්වෙත් ඒ නිසායි පින්වත්නි කියන්නේ. ප්‍රතිවික්ෂා කළා වළඳන්න කිව්වෙත් ඒකයි පින්වත්නි කියන්නේ. ඔන්න ඔය විදිහට තමයි බුදුහාමුදුරේ දේශනා කරේ සීල පිළිබඳව අරක පින්වත්නි එතකොට උත්තමා තෙරණිය එතකොට මම ඇත්තටම ඒ ටිකත් මේ නිදිමාරාගෙන බැලුවා ඇත්තටම මේ ඔළුව කැක්කමක් හැදිලා තිබ්බේ කියන්නේ. ඒතකොට ඒ ටිකක් බැලුවම මේ අර පංචස්කන්ධය පිළිබඳවත් මට කාලේ මදි වුණොත් පංචස්කන්ධය පිළිබඳවත් දේශනා කරන්න ආයතන 12ක් දේශනා කරා ආයතන 12 පිළිබඳවත් දේශනා කරන්න ඒ වගේම ධාතු 18ක් දේශනා කරා ඒ 18 පිළිබඳවත් කෙටියෙන් ධර්ම දේශනාවෙන් දේශනා කරන්නම් කියලා හිතාගෙන තමයි මේක බැලුවේ කියන්නේ. නමුත් මොකක් වෙලාද දැන් කාලේ ගිහිල්ලා තියෙනවා. ඒතකොට ධර්මය අහන්න කොච්චර වෙලාවක්ද? ඒකත් මොකක් වෙලාද දැන් කියන්නේ. අපි ටික කාලේ මේ හැම දෙයක්ම දැන් කෙටි කරගෙන ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ සීලයෙන් ඈතුනොත් පින්වත්නි මේ සිව්වන පිරිස මේ කියන්නේ. මේක භික්ෂුන් වහන්සේලා කියලා කතාවක් නෑ. භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසම මේ සීලයෙන් ඈතුනොත් ඒ කියන්නේ. එයාලා සීලයෙන් ඈත් වෙනවා කියන්නේ කොතනින්ද ඈත් වෙන්නේ? කොතනින්ද ඈත් වෙන්නේ සීලයෙන් ඈත් වෙනවා කියනකොට? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචාවයි සම්මා කම්මන්තේ මොයි සම්මා ආජීවයි ඇත්තලා යනවා පින්වත්නි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ නැහැ කියන්නේ. ඒ නිසා සිව්වන පිරිසම පින්වත්නි මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ අය තමයි කොහෙද ගමන් කරන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන අය තමයි මොනවා කරන්නේද? දස කුසල් කරන්නේ. ඒ අය තමයි දස කුසලයෙන් ඈත්ලා දස කුසල් පුරවන්නේ. ඒ අය තමයි සම්මා දෘෂ්ටියට එන්නේ. ඒ අය තමයි සම්මා සංකප්පයට එන්නේ. ඒ අය තමයි සම්මා වායාමයට එන්නේ. ඒ අය තමයි සම්මා සමාධියට එන්නේ. ඒ වගේම ඒ අය තමයි පිළිවත්නි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගමන් කරන්නේ කියන්නේ. ඒ අය තමයි සම්මා සතියට ගමන් කරන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට පිළිවත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගමන් කරන්න ඔබට සීලය ආරක්ෂා කරන්න වෙනවා ඒ කියන්නේ. අවම වශයෙන් ජීවිතයට ආරක්ෂා කරන ශික්ෂාපද කීයද? 5 විතරයි. ඒ නිසා පින්වත්නි මේ ශික්ෂාපද 5වත් අපි ජීවිතය තුළදී ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ කියන්නේ. ඔන්න ඔය විදිහට යම් කෙනෙක් කටයුතු කරනවා නම් පින්වත්නි සීලය ආරක්ෂා කරගෙන කටයුතු කරනවා නම් උත්තමා තෙරණිය කිව්වේ මම මේ විදිහට දිව්‍ය ආත්ම භාවය ලැබුවා. මෙන්න මේ විදිහට මම සර්වාන්ත පාසුකම් ලැබුවා. මේ විදිහට ප්‍රාසාද ලැබුණා, මණ්ඩප ලැබුණා, ගෙවල් ලැබුණා, රජකම් අගමීසි බවට පත් වෙන්න ලැබුණා, මට වස්ත්‍ර ලැබුණා, යහන වහන ලැබුණා, සුවඳ විලවුන් ඇතිතරම් මට ලැබුණා. මේ දේවල් මට මම මේ භවයේ තුලදී ලබා ගත්තේ මම එදා විපස්සී බුදුහාමුදුරන් වහන්සේගේ දවස මොනවා රැකපු නිසාද? සීල් රැකපු නිසා කියලා ඇය රහත් ඵලයටපත් වුණාට පස්සේ උදන් අනන්නට හේතුණා පේනවා. උදන් ඇනුවා ඒක. එහෙමනම් ඔබත් පින්වත් මොකද කරන්න ඕන? මේ සීලය ආරක්ෂා කරන්න ඕන. එතකොට මේ සීලය ආරක්ෂා කරනකොට පංචශීල ආරක්ෂා කරනකොට අනේ හාමුදුරුවෝ දේශනා කරන නිසා සීල ආරක්ෂා කරන්න ඕනද පංචශීල පද පහ? දැන් මම කියන නිසා කියන්න ඕනද? නෑ. එතකොට පංචශීල පද පහ නැවත ගන්න ඕනද? පංචශීල පද පහ නැවත ගන්නවා. දැන් මෙතන බුදු වදිනකොට පංචශීල ගන්න නැති. දැන් මම බණ පටන් ගන්නකොට පංචශීල දුන්නයි කියන්නේ. ඒකට ගන්න ඕනද? ඔය දින්කට පංචශීල කඩ කරාද කියන්නේ? බුදුන් වහන්සේලා මෙතන එක දින්කට පංචශීල කඩ කරාද? නෑ. එහෙනම් පංචශීල ගත්ත නියතෝයි. ඒ පංචශීල ගත්ත එක වරදක්ද? නෑ වරදකුත් නෑ. එහෙනම් අපි මේ පංචශීල නැවත ගන්නවා කියලා කියන්නේ මොනවද මෙනෙහි කරන්නේ? අපි මොකද්ද මෙනෙහි කරන්නේ? සීලය තමයි මෙනෙහි කරන්නේ. එහෙනම් මොකද මෙනෙහි කරන්නේ? සීලය මෙනෙහි කරන්නේ. මම ප්‍රාණඝාතය මේ දක්වාම කරේ නෑ. මම ඉදිරියට ප්‍රාණඝාතය කරන්නේ නෑ. මම මේ දක්වාම සොරකම් කරේ නෑ. ඉදිරියට මම සොරකම් කරන්නේ නෑ. මම කාමයේ වර්ධව ඇසුරේ නෑ. මම ඉදිරියට කාමයේ වර්ධව ඇසිරෙන්නේත් නෑ. ඒතර ඒ වගේ මම බොරු කියවෙත් නෑ. ඉදිරියට බොරු කියන්නේත් නෑ. මම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරෙත් නෑ. ඉදිරියට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. එහෙනම් මේ ඉන්නේ මොකකටද? සමත භාවනාවේ සීලානුසතිය එන්නේ පිනවා. සීලය තමයි අපි මේ නිතර මෙනෙහි කරන්නේ පංචශීල. එහෙම නැතුව පින්වත්නි මේ පංචශීල බයට ගන්න එපා. ඒක කවුරුත් ගන්නවා කියලා ගන්නත් එපා. බෞද්ධ කියලා හිතලා ගන්නත් එපා. ඒක. Tamante ශික්ෂාපදේ ආරක්ෂා කරන්න පුළුවන් කියලා හිතනවා නම් මොකද කරන්න ඕන? සමාදන් වෙලා ආරක්ෂා කරගෙන එක ප්‍රතිපත්තියක් හරි පුරාගෙන යනවා. එහෙනම් පංචශීල පද පහෙන් ඔබ කවුරු බවටද පත් කරන්නේ?
කවුරු බවටද පත් කරන්නේ? පංචිල් පද පහෙන් කවුරු බවටද පත් කරන්නේ? ප්‍රතිපත්ති තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද? ප්‍රතිපත්ති තියෙන කෙනෙක් ඒක. ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් ඒක. එයා තමයි ප්‍රතිපත්ති පුරාගෙන යන කෙනෙක් බවට පත් වෙන්නේ. ප්‍රතිපත්තිය තියෙන කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමනම් පිටවත්නි මෙන්න මේ සීල පිළිබඳව තමයි සමහර ඔබ දැන් අහලා තිබුණාට මට මම මේ විනය පොත්පත් කියවලා ලබාගත් දැනුම තමයි පිටවත්නි ඕගේ අඩුපාඩු ඇති. සමාන ඒ විදිහට පිළිගන්න එපා. කාලම් සූත්‍රය දේශනා කරේ මොකද්ද? දිව්‍ය පමණෙන් කෙනෙක් පිළිගන්න එපා. මොකද්ද කිව්වේ? තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා. ප්‍රත්‍යක්ෂ කරගෙන ගණිතයේ තියෙනවා දැන් පාසලේ 9 වසරේ ප්‍රත්‍යක්ෂ කියලා පාඩමක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ මොකද කරන්නේ අපි ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. ඒ කියන්නේ මොකද ප්‍රත්‍යක්ෂ කර ගන්නවා මේක මේ නිසා කියලා ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අන්තිමට අපි ඉස්සෙල්ලා පෙන්නනවා ඒ සමානයි මෙච්චරයි කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන යනවා. එහෙනම් ප්‍රත්‍යක්ෂ කරන ඥානයක තමයි මොකද්ද කිව්වේ? ප්‍රත්‍යක්ෂ ඥානෙට යන්නේ කියලා කිව්වේ. කවුරුත් කිව්වා කියලා හරි පොතක සඳහන් වුණා කියලා හරි මම දේශනා කරා හරි කියලා නායක මහමුරු දේශනා කරා හරි වෙනත් මහමුරුමක් දේශනා කරා හරි මේක පිළිගන්න එපා කියන්නේ. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න තමන්ගේ නෝනෙන් මෙනෙහි කරලා විමසලා බලලා මේක නිවැරදි ප්‍රායෝගිකයි සත්‍යයි කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන තමයි කටයුතු කරන්න කියලා දේශනා කරේ. එහෙමනම් පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ මේ සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා. ඒවනම් පිළිසම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ සිව්වනම් පිළිසම ওই සීලයක් මත ගමන් කරොත් විතරයි. එහෙනම් සම්බුද්ධ ශාසනයේ ආවුස රඳා පවතින්නේ කොයි දක්වා පමණක්ද? කොයි දක්වා විතරක්ද? මේ සිව්වනම් පිළිසම මේ සීලයක් මත ගමන් කරන කල විතරයි. වික්ෂුන් වහන්සේලා විතරක් ගමන් කරාට ඒක ආරක්ෂා වෙන්නේ නෑ. සිව්වනම් පිළිසම මේ සීලය මත ගමන් කරොත් විතරයි මේ ශාසනයේ ආරක්ෂා වීම වෙන්නේ කියලා. එහෙමනම් ඔබ හැම දිනම ඒ උපලාතරණිය පිළිබඳව කතා වැළුනේ. නමුත් මට වෙලාව නැහැ අර ටික පංචස්කන්ධය පිළිබඳව සහ ආයතන 12 පිළිබඳව ධාතු පිළිබඳව ඒ 18 පිළිබඳව දේශනා කරන්න කාල වේලාව නැහැ. හැමෝම එහෙමනම් මේ සීලය ගැන හිතලා නැවත මෙනෙහි කරලා Taman සමාදන් වෙන එකම සීලය. ඒකට ප්‍රාණඝාතයෙන් ඈත් වෙනවා නම් ඔබ මෙනෙහි කරන රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා මෙන්න මේ ප්‍රාණඝාතය කෙරේ නැහැ කියන්නේ. එහෙනම් මමත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ රහතන් වහන්සේලා වාසය කරපු විදිහට ප්‍රාණඝාතය කරන්නේ නැතුව මම කටයුතු කරනවා කියලා මේ සීලය පිළිබඳව මෙනෙහි කිරීම තමයි පින්වත්නි සීලානුස්සතිය කියලා කියන්නේ. අසරීත වෙච්ච වෙලාවට උනත් Tamange තියෙන සීලය එක ශික්ෂාපදේ උනත් ඔබට මෙනෙහි කරලා ජීවත් වෙන්න පුළුවන් කියලායි බුදුහාමුදුරු දේශනා කරේ. ඒකට අපිට අර වේදනා අමතක වෙලා ගිහිල්ලා සීලානුස්සතියට ගමන් කරනවා කියලායි දේශනා කරේ. එහෙනම් ඔබ හැමදෙනාම ඒ විදිහට පංචේල් පද පහවත් ආරක්ෂා කරන සීලයක් මත යන ප්‍රතිපත්ති ගරුක මිනිස්සු බවට පත් වෙලා කටයුතු කරන්නට පින්වත්නි මේ ධර්ම දේශනාව හේතු වේවා. ඔබට නිවැරදි මාර්ගයේ ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රේණ කළා දාලා උතුම් වූ නිවනින් සම්මාන සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාම වේවා කියලා කවුරුත් එක්ක සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් සිද්ධ කරගත්තා උදාර කුසල ශක්තියෙන් කොටසක් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ සත්පුරුෂ පින්තුන් බලාපොරොත්තු වෙනවා. Taman නමින් මේ පරවයන් දෙගුණේ දිලියාර සෙනවි රත්න පියතුමාණන්ටත් එම් පියදාස මාමටත් විපුල කීර්ති අයියටත් ඒ වගේම ක්ලේනා මල්ලවගේ මාතාවටත් ඒ වගේම මියගේ සියලුම ඥාතීන් සිහිපත් කරලා මේ පින්තුන්ගේ බලාපොරොත්තු වෙනවා. ඒ ඥාතීන්ට පරලොව වශයෙන් පිටත් අනුමෝදන් කරන්න ඒ නම් සඳහන් කරන්නට දායකත්වයේ බාරගෙන කටයුතු කරන හැම දිනාගෙම නම් විලේ මේ පරලොවගේ සියලුම ඥාතීන්ට පරලොව වශයෙන් මේ පිටත් අනුමෝදන් වේවා. අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සම්බන්ධ වෙන්න තේරුණ සහභාගී වෙන්න තේරුණ ධර්ම ශ්‍රවණය කරපු ඒ වගේම ඔබේ නම් මේ පරලොවගේ සංසර්ගක සියලු ඥාතීන්ට පරලොව වශයෙන් මේ පිටත් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය යහපත් වේවා. පරලොව වශයෙන් දුක් නිරෝගී චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. අවසානයේදී අපේ සියලු ඥාතීන්ට ප්‍රාර්ථනානුකූලව බුදුපසේ බුදුමාරහත් කියන මේ කුතරා බෝධි ප්‍රමිනෙක්තරා බෝධියකින් උතුම් වූ අමාමා නිර්වණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ උදාර කුසල් හේතු වේවා වාසනාම වේවා කියලා හැමදෙනාම සාදුකාරයක් දී මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණය ධර්ම දේශනාවේ
දායකත්වයේ බාරගෙන කටයුතු කරපු පින්නතුන් ඇතුළු ධර්මස්වේමණය කරපු හැම දිනාටම රටවැසියන් හැම දිනාටම ලෝකවාසී හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණය නොඅඩුම ලැබේවා. අවසානයේදී දෙවියෝ සුවපත් දෙවියෝ ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් උතුම් වූ අමාමා නිවන සම්පත්තියම සාක්ෂාත් කර ගැනීමට මේ උදාර කුසල් හේතු වේවා වාසනාම වේවා කියලා හැම දිනම ආකාශත්තාති බුම්මත්තා කියන ගාථාව කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්තං ශාසනං ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්තං දේශනං ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්තං මං සදාති. සිද්ධ කරගත්තා වූ උදාර කුසල ශක්තියෙන් විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ පින්නතුන් බලාපොරොත්තු වෙන වයියේ කුසමාවති මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් අපි හැමදෙනාම සිද්ධ කරගත්තා කුසල ශක්තිය ආශිර්වාදයෙන් ඒ වයියේ කුසමාවති මෑණියන්ට කාටි පීඩාවන් චිත්ත පීඩාවන් නැතුව නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය මුක්ති විඳින්නට තුමීට තුන්වන්ගේ ආශිර්වාදේ බෝසත්තුන්ගේ ආශිර්වාදේ දලදා සම්තුන්ගේ ආශිර්වාදේ උතුම්ව පින්කමේ ශක්තිය ධෛර්යය නොඅඩුම ලැබේවා කියලා හැමදෙනාම සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු කටයුතු වන්නායක මාහිමිපාණන් වහන්සේට ගරු කටයුතු විමසන ලොකු ආම්රන් වහන්සේ ඇතුළු සියලු මහා ආම්රන් වහන්සේට කායික පීඩාවක් චිත්ත පීඩාවක් නැතුව නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නියම උපදවාගෙන මේ සම්බුද්ධ ශාසනයේ වැඩ ඉඳින්නට උන්වහන්සේලාට තුන්වන්ගේ ආශිර්වාදය බෝසත්තුන්ගේ ආශිර්වාදය දලදා සමිඳුන්ගේ ආශිර්වාදේ මේ උතුම් වූ ධර්ම දේශනාවේ ශක්තිය ධෛර්යය නොඅඩුම ලැබේවා කියලා හැමදෙනාම සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරනවා. ඉතින් මම දන්නවා කොහොමද අපි ධර්ම දේශනාව කරොත් එක බණ පදයක් හරි මේ අත්තර දේශනා කරොත් ඒ කුසලයේ අපිට ලැබෙනවා. ඒ වගේම අපි ධම් හැන්දක් හරි පූජා කරපු අපිට උදව් කරපු උපකාර කරපු ඉදිරිය ගන්න උදව් කරපු මේ හැමදෙනාටම පින්වත්නි අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. අපි මේ කියන එක බණ පදයක් දේශනා කරත් ඒ කියන්නේ නිසා ඒ ආශිර්වාදය මටත් තියෙනවා කියලා මම දන්නවා. නමුත් ඒ සත්පුරුෂ වෙන්නතුන් අපිටත් ආශිර්වාද කරලා මේ ධර්ම දේශනාවේ දේශකයන්න් වහන්සේට ආශිර්වාද කටයුතු කර ආශිර්වාද කරන්නට බලාපොරොත්තු ඇති කරගෙන අනුමත ඇති කරගෙන තිබෙනවා. එහෙමනම් ඔබ හැමදෙනාම ඉතින් ප්‍රාර්ථනා කරන විදිහට මටත් නිදුක් නිරෝගී භාවය ලැබේවි පින්වත්නි. මේ බව සිහිපත් කරමින් මේ පින්තුන් හැමදෙනාම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ පින්කමට උදව් කරපු උපකාර කරපු පින්වත්නි කල්යාණ මිත්‍ර ඇසුරු නිසා තමයි මේ ශාසනයේ ඉදිරියට පවතින්නේ. අපි විමුක්තියටපත් වෙන්නේ නිවන කරා ගමන් කරන කල්යාණ මිත්‍ර ඇසුරු නිසා. ඒ නිසා මේ වගේ සත්පුරුෂ වැඩ කරනකොට හොඳ දේවල් කරනකොට යහපත් දේවල් කරනකොට කෙනෙකුට උදව් කරනවා නම් උපකාර කරනවා නම් ඒ හැම දිනාටම අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. ඒ කරගත්තේ උදව් කරලා උපකාර කරලා මේකට මේ ධර්ම දේශනා පවත්වන්න උදව් කරපු උපකාර කරපු මේ ධර්මශාලාවන් සකස් කරපු හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා හැම දිනම සාදුකාරය දී ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මංගලා මානව පෙරමුණ ඒ වගේම ගෙසාම් පුතා කේසිකා දුව චාරුක පුතා මුතුජ පුතා වසන්ත මහත්මයා ඇතුළු ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය බොදවා ගන්න තුන්වන්ගේ ආශිර්වාදේ බෝසත්තුන්ගේ ආශිර්වාදේ දලදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් උතුම් ධර්ම දේශනාවේ ශක්තිය ධෛර්යය නොඅඩුම ලැබේවා කියලා හැමදෙනාම සාදුකාරය දී ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම 500 පදිංචි දක්ෂිනා මහත්මියගේ සාක ඒ වගේම සුතන්ත මහත්මයාගේ ආදර දියණිය එයා සේහානා ලේයාන මේ දියණිය මේ වෙනකොට සල්ල කර්මයකට භාජනය කරලා තියෙන්නේ. ඒ දියණියටත් කරන්නා බෙහෙත් කටයුතු වලින් ගුණ ලැබලා දීලා ඉක්මන්සුවෙන් ලබාගෙන නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය උපදවා අනාගතයේ ජීවිතයේ අභිවෘද්ධිය යහපතම සලසා ගන්නට ඒ දේනටි අක්කිසි අපලයක් උපද්ද තියෙනවා නම් ඒ සියලු අපල දුරු කරගෙන ජීවිතයේ සැනසීම උපදවා ගන්නට තුන්වන්ගේ ආශිර්වාදයේ බෝසත්තුන්ගේ ආශිර්වාදයේ දලදා සමිඳුන්ගේ ආශිර්වාදයේ මේ ධර්ම දේශනාවේ ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා හැමදෙනාම සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන. එහෙමනම් පින්වත්නි මේ මාස 3 පුරාවටම අපි වස් සමාදන් වෙච්ච දවසේ ඉඳන්ම මේ පින්නතුන් අපිට සිව්පස්යෙන් උපස්ථාන කරා පුළුවන් විදියට අපිට ගිලන්පස
ප්‍රසාදයේ පූජා කරා. ඒ වගේම සෑම සෙනසුරාදා දවසක මේ පින්නතුන් මට බුද්ධ වන්දනාව සිද්ධ කරා, බුද්ධ වන්දනාව සිද්ධ කරා. ඒ වගේම දෛනිකවත් මේ පින්නතුන්ට පුළුවන් විදිහට ඒ බුද්ධ වන්දනාව සිද්ධ කරා. ඒ සීලෝ පින්කම් හැමදෙනාම එකතු වෙලා සිද්ධ කරා. ඒ වගේම සෑම ඉරිදා දවසකම මේ වගේ දේශකයන්න් වහන්සේ නමක් වැඩම කරගෙන මේ අය ධර්ම දේශනාවන් සිද්ධ කරලා ධර්ම අවබෝධය ලබා ගන්න කටයුතු කරා. එහෙමනම් මේ මාස තුන පුරාවටම ධර්ම දේශනාවල දායකත්වයේ බාරගෙන කටයුතු කරපු, ඒ වගේම පූජාවන් වල දායකත්වයේ බාරගෙන කටයුතු කරපු මේ පින්කම් වලට සම්බන්ධ වෙන්න හේතුණු හැම දිනාටමත් මේ කුසල ශක්තිය ඒකාකාරමත්පත් වේවා. අද දවසේ ධර්ම ශ්‍රවණය කරන සම්බන්ධ වෙච්ච හැම කෙනාටමත් ඒ වගේම විහාරස්ථානයේ කටන මහා පින්කම වෙනුවෙන් කටයුතු කරන ඔබ හැම දෙනාටම මේ කුසල ශක්තිය ඒකාකාරමත්පත් වේවා. යත්පත් වීමේ හැම දිනාටම මෙලොව දුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පatti සැලසේවා. කායික මානසික සැනසීම උදා වේවා. හැම කෙනාටම කිසියම් අපලයක් උපද්දයක් කලදී යත්නම් තුන්වන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ සියලුම අපලපා දුරු වේවා. ඇස්වා කටවාද සතුරු පාදුර මාර්ග බාධක යත්නම් තුන්වන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඒ සියලුම ඇස්වා කටවාද සතුරු පාදුර මාර්ග බාධක දුරු වේවා. මේ ඇත්ත කරන්නා වූ යහපත් රැකී ආරක්ෂා කටයුතු නම් කටයුතු ගොනු තෙම්බා තුන්වන්ගේ අනන්ත ආශිර්වාදයෙන් දින දින දිනු බාඩපත් වේවා. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තුන්වන්ගේ අනන්ත ආශිර්වාදයෙන් දින දින දිනු බාඩපත් වේවා. මේ අයගේ මෙලොව ජීවිතයේ යහපත සැනසීම අභිවෘද්ධිය දුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත්තියෙන් බුද්ධ විදින්නට බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිදරත්නයේ අනන්ත වූ ආශිර්වාද නොඅඩුම ලැබේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටම යාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අතතුණු අමාමා නිරෝණ සම්පත්තියම සාක්ෂාත් කර ගැනීමට මේ උදා වූ කුසල හේතු වේවා. වාසනාම වේවා කියලා හැම දිනාම සාදුකාරයක් දී වැඳ ගන්න. සබ්බීතියෝ විවජ්ජන් සබ්බ රෝගෝ විනාශකෝ මාතේ භවස්වන්දනායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සත්‍ය සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.